සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට. ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් 2015 නව වර්ෂයේ ආරම්භම අපට සනිටුහන් වුණා අද දවසේදී. සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමින් අවසර රටේ තීරණය කොයිබටද සාකච්ඡා කරන අද දවසේදී විශේෂයෙන්ම ජනාධිපතිවරණයට තව ඉතිරි වෙලා තියෙන්නේ හරියටම දවස් 7ක් හරියටම සතියක වගේ කාලයක්. මේ සතියක කාලය තාමත් තීරණාත්මකයි. ඒ නිසාම වඩා නිවැරදි තීන්දුවක් වඩා නිවැරදි තීරණයක් ජනතාව ලබා ගැනීම සඳහා කොයි ආකාරයෙන් නම් තමන්ගේ මනස තමන්ගේ සබුද්ධිය විඥානය මෙහෙවිය යුතුයිද මොම තීරණාත්මක තැනක රට තියෙනවා කියන අදහසත් එක්කම අද දවසේදී වැඩසටහන ආරම්භ කරන්න සූදානම්. අපි ඒ සඳහා ආරාධනා කරා බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්යතුමන් ඩිලන්ත විතානගේ ආචාර්යතුමන්ට ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. අපි අද දවසේදී සම්පූර්ණ බලාපොරොත්තු වෙන්නේ මේ වන විට ජනාධිපතිවරණ භූමිකාව තුළ මතුවලා තිබෙනා වූ අලුත්ම ප්‍රවණතාවයන් තුළ ජනතාව සබුද්ධිකව සවිඥානිකව තේරුම් ගත යුතු කාරණාව කුමක්ද කියන දේ තමයි අද දවසේදී සාකච්ඡාවේ ප්‍රධානතම තේමාව වෙන්නේ. ඒ සඳහා බොදු බල සේනා සංවිධානය අපි දැක්ක පසුගිය සතිවල ඉතාමත් දැඩි ලෙස පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති මාලාවන් විවේචනය කරමින් සහ රටේ භෞමික අඛණ්ඩතාවයට රටේ ඒකීයභාවයට සහ රටේ බෙදුම්වාදය පරාජය කිරීමට එරෙහිව යම් කිසි ආකාරයක කුමන්ත්‍රණයක් මේ හරහා දියත් වෙනවා කියන දේ තාමත් ප්‍රසිද්ධියේ ඔවුන් සඳහන් කරන්නට යෙදුණා. ඒ පිළිබඳව සාකච්ඡා කළ යුතුමයි කියලා හිතුණා. මොකද මේ අලුත් අවුරුද්දක් අලුත් බලාපොරොත්තුවක් ඒ අලුත් බලාපොරොත්තුවේ මේ රට නිවැරදි දිශානතියට ගෙනියන්නේ කෙලසද කියන අරමුණෙන් තමයි අද දවසේදී වැඩසටහන ආරම්භ කරන්නේ. ඔබතුමන්ගෙන් මම මුලින්ම දැනගන්න කැමති කාරණාව දැන් අපිත් මාධ්‍යයේ සිටිනවා අපිත් මිනිස්සුත් එක්ක වැඩ කරනවා මේ කාරණාවත් එක්ක දැන් ජනාධිපතිවරණයක් කියලා කියන්නේ මේ රටේ නායකයා සහ මේ රටේ අනාගතයේ බාර දිය යුත්තේ කාටද කියලා පැහැදිලිවම තීරණය කරන දෙයක්. ඒ ඊටමත් සරල දෙයක්. සරලයි කියලා කියන්නේ හරි මිනිස්සයාට ඒ තීරණය ලබා දෙනවා. නමුත් මේ කාරණාව පිටුපස මේ වන විට නැවතත් බෙදුම්වාදය දළුලමින් බෙදුම්වාදයේ හිසලමින් එවැගේම ජාතිවාදය දළුලමින් ජාතිවාදයේ හිසලමින් එවැගේම එක් එක් කණ්ඩායම් වල අවශ්‍යතාවයන් සපුරා ගන්න වෙනම න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙන බව දැනෙනවා. මේ කාරණාව කොහොමද බොදු බල සේනා සංවිධානය අඳුනගෙන තිබෙන්නේ? ඇත්ත වශයෙන්ම බොහොම ස්තුතිවන්ත වෙනවා අපිට මේ සම්බන්ධයෙන් ආරාධනා කිරීම පිළිබඳව අපි සුබ පතනවා සියලු අපේ හිතවතුන්ට සුබ නව වසරක් වේවා කියලා. ඇත්ත වශයෙන්ම බොදු බල සේනා සංවිධානයේ හැටියට මමත් ඒ වගේම බොදු බල සේනා සංවිධානයේ අනිකුත් නායක පිරිසත් කල්පනා කරන දෙයක් එවං අපේ දායකයොත් කල්පනා කරන දෙයක් තමයි මේ මැතිවරණයේදී අපි පාර්ශවයක් ගැන හිතන්නේ නැතුව ස්වාධීනව හිටියානම් හොඳයි කියන එක. ඇත්ත වශයෙන්ම බොදු බල සේනා සංවිධානයේට යම්කිසි ආකාරයක අගතියක් කියලා අපි විශ්වාස කරනවා මෙලෙස දේශපාලන කාරණයකට මැදිහත් වීම. නමුත් අපේ සංවිධානයට වඩා අපිට රට වැදගත්. අපි මේ මැතිවරණයේදී කලින් බැලුවේ මේක මැතිවරණයක් පක්ෂ දෙකක් අතර ප්‍රතිපත්ති අතර ගැටුමක්. ඒ නිසා අපි මේ මැතිවරණයට සම්බන්ධ නොවිය යුතුයි කියන මතයක තමයි හිටියේ. නමුත් අපිට අවුරුදු 2ක විතර කාලයක ඉඳලා අපිට තේරුණා මේ රටේ අපි දිනාගත්ත සාමය අපේ රටේ ඇතිවීම පවතින සංවර්ධන ක්‍රියාදාමය නැති කරන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් සිද්ධ වෙන බව අපිට තේරුණා. අපි දන්නේ නැහැ ඇයි ඒක අනිත් අයට නොතේරුණේ කියන එක. බොදු බල සේනා සංවිධානයට විශාල සමාජ ප්‍රාග්ධනයක් තියෙනවා, සමාජ ජාලයන් තියෙනවා දේශීය සහ විදේශීය වශයෙන්. ඒ වගේම අපි ඉන්න බුද්ධිමත් පිරිස් වලට තේරුණා මෙතන යම්කිසි කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඒක දීර්ඝකාලීනව සිද්ධ වෙන කුමන්ත්‍රණයක්. අපි ඒක දිහා හොඳට බලාගෙන හිටියා. අපි සමහර අවස්ථාවලදී බුදු බල සේනා සංවිධානයේ විදිහට අනාවැකි විදිහට අපි යම් අයව විවේචනය කරමින් අපි රටට ඉදිරිපත් කළේ මේ කුමන්ත්‍රණේ යම් පැතිකඩයන්. නමුත් ඒක සමහර පාර්ශවවලට විශේෂයෙන් රජයට පවා හඳුනා ගන්නට බැරි වුණා සමහර අවස්ථාවලදී. ඒ වගේම අපිට පෙවුණා මේ අපි යම් දේවල් කරගෙන යද්දී බොදු බල සේනා සංවිධානයේ නොකරපු මිනිමරුන් ගැන කියයි කඩවල් වලට ගැහුවයි කියයි ආගමික සිද්ධාස්ථාන වලට ගැහුවයි කියලා මේ කතා හදලා පොත්පත් පවා මුද්‍රණය කරන්න පටන් ගත්තා. අපිට ඊටමත් පැහැදිලි සාක්ෂි තියෙනවා අවුරුදු 2ක් 3ක් තිස්සේ මේවා මුද්‍රණය කරන්න පවා ජාත්‍යන්තර ආධාර ලැබුණා. මේවත් එක්ක අපි තේරුම් ගත්තා පැහැදිලිව මෙතන ජනාධිපති මැතිවරණය කියලා කියන්නේ එක සිද්ධියක්. ඒ ජනාධිපති මැතිවරණය කියන වේදිකාව
පාවිච්චි කරනවා ඒ කුමන්ත්‍රණකරුවන් විසින් ඒ දේශීය සහ විදේශීය බලවේගත් එක්ක එකතු වෙලා මේ රටේ පරාජය වූ බෙදුම්වාදී කල්ලිවලට නැවත හිස ඔසවන්නට. මෙතෙන්දී අපි විශේෂයෙන්ම පැතිකඩ තුනක් ගැන දකිනවා. එකක් තමයි 71 අරගලයට නායකත්වය දීපු ඒ ත්‍රස්තවාදී කටයුතු යුතු ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් හසුරුවන මම විශ්වාස කරන විදිහට මාක්ස්වාදය වැරදි විදිහට පාවිච්චි කරන ඒ කණ්ඩායම් වල බලපෑම. මොකද ඒ අයගේ අවශ්‍යතාවය තියෙනවා වුණොත් යම් ජාත්‍යන්තර අවශ්‍යතාවයක් අනුව කටයුතු කරනවා. දෙවෙනි කාරණය තමයි අපි දකිනවා මේ රටේ දෙමළ බෙදුම්වාදයක් පැහැදිලිව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තුන්වෙනි කාරණය තමයි මුස්ලිම් අන්තවාදය සහ මූලධර්මවාදී ක්‍රියාත්මක වෙනවා. මේ සියලු කාරණාත් එක්ක බැඳිලා තියෙනවා එක්තරා විදිහක බටහිර බලවේග ක්‍රිස්තියානි බලවේගත් ක්‍රියාත්මක වෙනවා අන්තවාදී ක්‍රිස්තියානි බලවේග. ඒතර මෙන්න මේ සියල්ල නැවත හිසහිසවීමේ තත්ත්වයකුත් රට කෑලි කෑලි වලට කැඩිලා මේ රටේ තියෙන සාමකාමී පරිසරයේ මේ රටේ මිනිස්සු සාමකාමීව ජීවත් වෙනවා මේ තත්ත්වයක් බිඳවැටේ කියන කාරණයක් මේ මැතිවරණයේ ඔස්සේ ක්‍රියාත්මක වෙන බවක් අපිට කලින් තේරුණා. මේ වෙනකොට සක්ෂුදක්ෂේ පැහැදිලිවම පවතිනවා. ඒ නිසා බොදුබල සේනා සංවිධානය කිසිම කොන්දේසියක් නැතුව තීරණය කළා මේ බෙදුම්වාදී මේ මූලධර්මවාදී කල්ලිවල අපේක්ෂාවන් ඒ වගේම ශ්‍රී ලංකාවත් ආසියානු කලාපයත් අස්ථාවර කරලා ඔවුන්ගේ ආයුධවල දාමට සුදුසු තෝතැන්නක් හැටියට ලංකාවත් ඉන්දියාවත් පත් කරගන්න අවශ්‍ය ඒ පරිසර නිර්මාණය කරන ඒ බලවේග පරාජය කිරීම සඳහා අපි අපේ ජීවිත වලට උනත් තර්ජන තියෙද්දි අපි මේක කළ යුතුයි කියන මතවාදයකට සහ එකඟතාවයකට පැවිල්ලා තියෙනවා. හොඳයි. ඒ කියන්නේ මේ ජනාධිපතිවරණය ගැන මේ සිද්ධිය පිටිපස්සේ එතනින් එහා මේ රටේ අනාගත පැවැත්මට තර්ජනයක් වෙන මහා දැවැන්ත ක්‍රියාවලියක් මේ වෙන විට සිදු වෙමින් පවතිනවා කියන එක තමයි බොදුබල සේනා සංවිධානයේ විශ්වාසය. මේක ජනාධිපතිවරණය කියලා කියන්නේ අපිට පේන්න තියෙන ලේබල් එක විතරයි. ජනාධිපතිවරණය ඉතාමත්ම අහිංසක ලෙස සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒක පිටිපස්සේ රටක ජනාධිපතිවරණය තියෙන්න පුළුවන්. මේ ජනාධිපතිවරණය කියන අවස්ථාව පාවිච්චි කරනවා. ඒ අනුව මේ ජනාධිපතිවරණය කියලා කියන්නේ හුදෙක් මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන කියන පුජ්‍යලෝ දෙදෙනා අතර තියෙන තරගයක් නෙවෙයි අපි දකින්නේ. මේ මැති ජනාධිපතිවරණය ඒ බලවේග විසින් අද පාවිච්චි කරලා තියෙනවා. අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේක යුද්ධය හා සාමය අතර ගැටුමක්. මේ ජනාධිපතිවරණය මේ රටේ ඒකීයභාවය සහ රට බෙදීම පිළිබඳ ඔබතුමා මේ කතාව කියන්නේ බොහොම භයංකාර වචනයක්. කියන්නේ යුද්ධය හා සාමය අතර ප්‍රශ්නයක් පැහැදිලිව මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව දැවැන්තම ප්‍රශ්නයක්ද ඔබතුමා පැහැදිලිව එය පොඩ්ඩක් අපිට අවශ්‍යතාවයක් නැහැ මේක උනාට පස්සේ තව අවුරුදු දෙකකින් මේක උනාට පස්සේ මේක විසඳගන්න නැවත උත්සාහ කිරීම. අපි බුද්ධිමතුන් හැටියට අනාගතයේ දෙස දකින පුජ්‍යලයන් හැටියට අපි දැකිය යුතුයි අනාගතයේ සිදුවෙන දේවල් වර්තමානයේ දැකලා ඒක වයක්වීම සඳහා කටයුතු කරනවා. මම පැහැදිලිව කියනවා මේක යුද්ධය හා සාමය පිළිබඳ තීරණයක්. මේක ඒකීය රටක් සහ බෙදුණු රටක් පිළිබඳ තීන්දුවක්. ඒ වගේම මම පැහැදිලිව කියනවා මේ රටේ පමණයි සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය තියෙන්නේ. මේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ඉදිරියට පවත්වාගෙන යනවද නැත්නම් ඒක විනාශ වෙනවද කියන කාරණේ පිළිබඳ තීරණයක් මේක. ඒ නිසා මේක අපි පැහැදිලිව පරාජය කරන්න ඕනේ. දැන් මට කනගාටුයි මේ සමහර වචන මේක මේ රටේ හැම දේශපාලන ප්‍රවාහයක්ම වැරදිව පාවිච්චි කරනවා. මේ අවස්ථාවේදී සමහර වචන දූෂණය කරලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට මෛත්‍රී පාලනයක් කියලා කියනවා. මම හිතනවා මේක දූෂණයක්. ඒතර මෛත්‍රීපාල දේශපාලනට ආවම මෛත්‍රී පාලනයක්. ඒතර ගුණපාල දේශපාලනයට ආවොත් එහෙම ගුණවත් පාලනයක් වෙනවා. ඒතර බුද්ධිපාල ආවොත් එහෙම මේක බුද්ධිමත් පාලනයක් වෙනවා. ඒ වගේම කරුණා ආවොත් එහෙම මේක කරුණාවන්ත පාලනයක් වෙනවා. බැරිලා බුද්ධදාස ආවොත් එහෙම මේක බුද්ධ පාලනයක් කියලා කියයි. මේ විදිහට මේ වචන වලින් මේක රවට්ටන මැතිවරණයක්. මේ රටේ මිනිස්සු මේ වචන වල රැවටෙන්න ඕනේ නැහැ. ඒ නිසා මම පැහැදිලිව කියනවා මේ ජනාධිපතිවරණය කියන අවස්ථාව පාවිච්චි කරලා මේ විදියට වචනවලින් ජනතාව රවට්ටවමින් ජනතාව අතර බොරු ප්‍රචාරයවමින් මේ කරන මේ දේශපාලනය තුළ ශ්‍රී ලංකේ දේශපාලනයේ මම හිතන්නේ තීරණාත්මක අවස්ථාවට පෙළඹෙලා ඉන්නවා. මේකෙදි අපි වරද්ද ගත්තොත් මේක තමයි අවසාන අවස්ථාව. ඒ නිසා මේ වෙලාවේ
අපේ රටේ තියෙන ප්‍රධාන ගැටලු සියල්ල අමතක කරලා අපි දකිනවා මේකට ප්‍රධාන ගැටලු තියෙනවා කීපයක්. ඒ ප්‍රධාන ගැටලු අපි සියල්ල අමතක කරලා දාලා මෙතන පැහැදිලිව මෛත්‍රියේ නාමයෙන් වෛරී දේශපාලනයක් නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය පදනම දානවා. මොකද මේ වෛරී දේශපාලනය තුල තමයි ආයුධ වෙලෙන්දන්ට මේක තෝතැන්නක් වෙන්නේ තමන්ගේ කාර්යභාරය ඉදිරියට ගෙන යන්න. ඒ කියන්නේ මේ රටේ අනාගත අභිවෘද්ධිය ඒ වගේම අනාගත සංවර්ධනය එතනින්ම ලප්තන ලොප් කරන්න ඒ වගේම මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව දැවැන්ත තර්ජනයක් තිබෙනවා කියන අදහස් තමයි බොදුබල සේනා සංවිධානය පැහැදිලිව දක්වන්නේ. දැන් මේ කාරණාව අපි දැක්ක ඔබතුමන්ලා දිගින් දිගටම මේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් දැඩි ලෙස මේක ඔබතුමන්ලා ඔප්පු සිද්ධ කරනවා. මම කැමති මේ කරුණෙන් කරුණ අරගෙන ඉස්සරට පොඩ්ඩක් සාකච්ඡා කරන්න. මොකක්ද මේකේ තිබෙනා වූ පරමාර්ථය? මොකක්ද මේකේ තිබෙනා වූ යටි අරමුණ? මේ මෙන්න මේ දේ කාරණාව සාකච්ඡා කරනවා. නමුත් ඊට ඉස්සෙල්ලා මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. අපි දැක්කා හකීම් මහත්තයත් එක්ක සම්පූර්ණයෙන්ම නැගෙනහිර සම්බන්ධයෙන් වෙනම තීරණයක් අරගෙන මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වෙනස්ම අරමුණකට යනවා. TNA එකත් එක්ක උතුරත් එක්ක වෙනස්ම අරමුණකට යනවා. නමුත් මේවල කිසිදු ගිවිසුමක් නැහැ අවසානයේදී. මේවල කිසිදු කාරණාවක් නැහැ. ජනතා සන්තක වෙලා නැහැ. රජෙන් දිගින් දිගටම කිව්වා මේවල කාරණා එලි දක්වන්න. නමුත් තවමත් ඒක නැහැ. මොකක්ද මේ සාධක දෙක හැසිරීම පිළිබඳව දකින්නේ? දැන් මට කරුණු රාශියක් ඉදිරිපත් කරන්න තියෙනවා. විශේෂයෙන්ම මම කනගාටු වෙනවා හෙළවුරුමේ මහලේකම් අපේ හිතවත් චම්පිකරණවක මහත්මයා මාධ්‍යවලට පුණුපුනා කියනවා. ඊයේ වෙනත් රූපවාහිනී නාලිකාවකදත් කිව්වා මේකේ වෙන ගිවිසුම් කිසි දෙයක් නැහැ. එක ගිවිසුමයි තියෙන්නේ. ඒක තමයි මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉදිරිපත් කරපු මැතිවරණ ප්‍රකාශය විතරක් කියලා. ඉතින් මම කැමති විශේෂයෙන්ම චම්පික රණවක මහත්මයාටත් ඒ වගේම අනිත් අයටත් කරුණාකරලා මේ ප්‍රකාශනය කියවන්න ඉස්සෙල්ලා. මම හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් මේක කියවලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. මම දන්නේ නැහැ මේ කතා කරන්නේ. දැන් මේ මැතිවරණ ප්‍රකාශය මම මේ ගන්න වෙන ලේඛනයක් නෙමෙයි. මේකෙදි පැහැදිලිව කියනවා එම සංශෝධනය සිදු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය මා සමග ගිවිසුම් ගත වී ඇත. මේ කියන්නේ මම නෙමෙයි. මේ කියන්නේ කවුරුත් නෙමෙයි. මේක මෛත්‍රීපාල සිරිසේන මහත්මයා බෙදපු මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ තියෙන්නේ. ඒතර පැහැදිලිව කියනවා එක්සත් ජාතික පක්ෂ සමග මා ගිවිසුම් ගත වී ඇත. හැබැයි චම්පිකරණවක මහත්තයා කියනවා කිසිම ගිවිසුමක් නැහැ මේක විතරයි තියෙන්නේ කියලා. ඉතින් එතනම බොරුවක් නෙමෙයි තියෙන්නේ. එතකොට අපිට අවශ්‍යයි මම මේ ළඟදී මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ඇහුවා මේක පෙන්නලා කරුණාකරලා කියන්න ඔබලා කවුරු හරි කොහේ හරි තැනකදී එක්සත් ජාතික පක්ෂයයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයායි අත්සන් කරපු ගිවිසුමක් දැකලා තියෙනවද? හෙලි කරලා තියෙනවද? නැහැ. ඒ විතරක් නෙමෙයි මේ තුන්වෙනි පිටුවේ හතරවෙනි පිටුවට මේ ලේඛනයේ අද්දි පැහැදිලිව කියනවා ජාතික හෙළවුරුමේද මීට සහාය දක්වන බවට ගිවිසුමකින් මා සමග එකඟ වී ඇත. ඒතර මේක සකස් කරනකොට TNA එකවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයවත් සම්බන්ධ වෙලා හිටියේ නැහැ. නමුත් අපි දන්නවා පැහැදිලිව ඔවුන් පැහැදිලිව මේකට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ඇරියට අදත් මාත් එක්ක කෙනෙක් කියනවා මේ මුස්ලිම් පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වුණේ බොදුබල සේනා සංවිධානය සම්බන්ධ වෙන නිසා. මොකද සමහර දේශපාලඥයෝ මුස්ලිම් මේ ඡන්ද නැති කිසිම පදනමක් නැති දේශපාලඥයෝ කියනවා මේ බොදුබල සේනාව ඉන්නවා නම් අපි යනවා. අපි පැහැදිලිව කියනවා අපිට ආණ්ඩුවත් එක්ක ඉන්න ඕනෙත් නැහැ, ආණ්ඩුවේ වේදිකාවට නගින්න ඕනෙත් නැහැ, අපිට කිසිම දේශපාලන පක්ෂයට යන්න ඕනේ නැහැ. මොන ආණ්ඩුව ආවත් අපි එදාට ඒ ආණ්ඩුව ආපු වෙලාවට අපි පැහැදිලිව දකින්න මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවක් එනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා ආණ්ඩුව නැවත ජනාධිපති දවසේ ඉඳලා අපි පටන් ගන්නම් අපේ පරණ සෙල්ලම් ටික. අපි කාටවත් සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ. මේ රටේ අපේ අවශ්‍යතාවය තියෙනවා සිංහල බෞද්ධ වෙනුවෙන්. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. මම මේ කියන්න උත්සාහ කරන්නේ මම ඒ ආපු කෙනෙක් ඇහුවා එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ ආණ්ඩුව අතරලා ගියේ බොදුබල සේනාව හින්දාද? එතකොට කවුද හෙළවුරුමේ ආණ්ඩුවෙන් අයින් වුණේ බොදුබල සේනාව හින්දාද? පැහැදිලිව උන්ගේ කුමන්ත්‍රණයක් තියෙනවා. මේ කුමන්ත්‍රණය අවුරුදු 2011 පටන් ගත්තේ අපිට සියලු තොරතුරු තියෙනවා. මේක චන්ද්‍රිකා මැතිණිය තමයි අවසාන කාලයේදී මේක අධ්‍යක්ෂණය ඉතාමත්ම හොඳින් කරන්නේ. අපිට සියලු තොරතුරු තියෙනවා. ඉතින් මෙතෙන්දී මම කියන්නේ බැරි වෙලාවත් බොදුබල සේනාව කියන සංවිධානය නොතිබ්බනම් හදලා නොතිබ්බනම් ඒත් සියලු කොන්ත්‍රාත්කරුවෝ තමගේ කොන්ත්‍රාත්තුව කරනවා. එතකොට ඒ වෙලාවේ සියලු බෞද්ධ බලවේග හෙළවුරුමේ මගින් අරගෙන යන්න ඉඩකඩ තිබ්බා. ඒ නිසා මේ වෙලාවේ සිංහල බෞද්ධයින්ට නිවැරදි මග කියන්න බොදුබල සේනාවගේ සංවිධානයක් තිබීම තමයි අර්බුදය.
ඒ අර්බුදයේදී බොදුබල සේනා සංවිධානයේ පැහැදිලිව ඒ සටනේ ඉන්නවා. අපි මොකද බොහෝ අය දැන් මේක කියනවා මට ලැජ්ජයි. මේක කියනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා පළමුව ඔබ සමට මෛත්‍රිය රජන සමාජයක්. ඉතින් ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. මෙතන කියනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස මාදරුව වගකිය යුතු ඇමති දුර හා මා ඉදිරියේ පෙන්වනු ලැබූ අගමැති දුරය ආදී සියල්ල පස කළා. මහත්තයෝ මේගොල්ලෝ කවුරුත් ඇමතිකම් දාලා ගියේ නැහැ. ඔය ගිය සියලු ඇමතිවරු මෙතනින් ගියේ ඔවුන්ට ලැබෙන කොටස මදි වීම නිසා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගියේ ජනාධිපතිකම ගැන බලාගෙන. අනිත් ඔය ඇමතිවරු සෙට් එකම ගියේ ඒ මීට වඩා හොඳ බලවත් ඇමතිකම් බලාපොරොත්තු. ඔය ඔක්කොම අගමැති සීනවල හිටියා. ඔය ගිය ඇමතිවරු සෙට් එකම අගමැති සීනවල හිටියා. ජනාධිපති අපේක්ෂා වීමේ පවා සීනවල හිටියා. දැන් නියෝජ්‍ය අගමැතිකම් වලට දැන් කට්ටිය try කරනවා. අපිට හිටියා වැදගත් මහත්තුරු ගාමිණී ජයසූරිය මහත්තයා වගේ. ඒගොල්ලෝ ජයජාත මහත්මයාත් එක්ක අකමැති වුණාම කෙලින්ම පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කතා කරලා මම අයින් වෙනවා කියලා ගියා. අන්න තනතුරු අතහැරලා ගිය මිනිස්සු. මේ කවුරුවත් මේ විපක්ෂයට එකතු වෙච්ච එක්කෙනෙක්වත් තනතුරු අතහැරලා ගියේ නෑ. తాවකාලිකව අන්තිම මොහොත වෙනකන් අන්තිම මාසෙ වෙනකන් ඡන්දේ ප්‍රකාශයට පත් කරනකන් ඇමතිකම් වල වරප්‍රසාද විඳලා තාමත් ඒ අය ඉන්නේ ඇමතිවරුන්ගේ ගෙවල් වල. ඒ වාහන සමහරවල් පාවිච්චි කරනවා. ඒ අය ගියේ අනිවාර්යයෙන්ම තනතුරු බලාගෙන. මෙතන එක්කෙනෙක්වත් මේ රට ගැන හිතලා ගියේ නෑ. මේ සමාජය ගැන හිතලා අපි අභියෝග කරලා පුළුවන් නම් ඒක කියන්න. එහෙම මහත්තුරු අපිට හිටියා. එම්.ඩී. ජයවර්ධන මහත්මයා එක්සත් ජාතික පක්ෂය. ඒ වගේ ගාමිණී ජයසූරිය මහත්මයා. එහෙම මහත්තුරු හිටියා දේශපාලනේ. මේ සියල්ල පස්සේ කළා නෙමෙයි ගියේ. ඔවුන් ගියේ බොහෝ දේ පිළිබඳ අපේක්ෂාවෙන්. ඒක අපි ඉස්සෙල්ලා කියන්නට ඕනේ. ඒ කියන්නේ ඔවුන් විඳපු සැප සම්පත් වල තවත් වූ ආකාරයකට මහා දැවැන්ත ලෙස භුක්ති විඳීමේ පටු අරමුණෙන් තමයි මේ යන්නේ. මෙවැනි පිරිසක් තමයි මේ ඒකරාශී වෙලා පැහැදිලිව මේ වන විටත් ඔය ගිය ඇමති සෙට් එකේ භාගයක පුත්තුන්ට ඊළඟ ඡන්දෙදි පාර්ලිමේන්තු මැතිවරණයේදී පැහැදිලිව ඒගොල්ලන්ට මේ වෙනකොට ඒ අපේක්ෂකම් දෙන්නත් තීරණය කළා ඉවරයි. මේ එක පවුලක් ගැන විරෝධය ප්‍රකාශ කරමින් පවුල් දසදහස් ගණන් නෙමේ පවුල් 30-40ක් නැවත වැජබෙන්න එන ගමනක් විතරයි මේ තියෙන්නේ. මේකට මිනිස්සු රැවටෙන එක අපි නවත්තන්න. මොකද හැමෝම කියන්නේ මොනවා හරි කරලා වෙනසක් කරන්න ඕනේ. මොනවා හරි වෙනසක් කරන්න ඕනේ කියලා මේ ආණ්ඩුව පිළිබඳ මේ රජය පිළිබඳ වෛරී අදහස් සමාජය තුළ පළ කරලා තිනවා. ඒවෙන් භාගයක් බොරු. යම් වැරදි මේ ආණ්ඩුවේ තියෙනවා. අපිට මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. වැරදි කරලා තිනවා මේ ආණ්ඩුවට වග කියන්නට ඕනේ. මේ ආණ්ඩුවේ වැරදි තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම බුදුබල සේනා සංවිධානයේ මහ ජනතාවට පොරොන්දු වෙනවා. අපි ජනාධිපතිතුමා දිනවන්න උත්සාහ කරනවා. ජනාධිපතිතුමා දිනපු දවසේ ඉඳලා අපි ප්‍රධාන බලවේගයක් බවට පත් වෙනවා ආණ්ඩුව නිවැරදි මාර්ගයට ගෙනියන්න. හොඳයි දැන් අර ඔබතුමන් බොහොම වැදගත් කාරණාවක් අපිට සඳහන් කර දැන් ඕකෙම තියෙනවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක ගිවිසුමක් තියෙනවා. ජාතික හෙළරුමයත් එක්ක ගිවිසුමක් තියෙනවා. අනිත් පැත්තට කියනවා දැන් මට කිසිම ගිවිසුමක් නැහැ. මට තියෙන එකම ගිවිසුම මේ ජනතාවත් එක්ක ගිවිසුමක්. ඒ තමයි මාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියලා. දැන් උතනින් එහා තව කාරණාවක් අපිට දැනෙනවා. ඒ තමයි TNA එකත් එක්ක කොහොමද චම්පිකරණක මහත්තයලා ඉන්න යම් කිසි ආකාරයක තැනක යම් තැනක ඉඳලා කොහොමද TN එකත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඒ වගේම ඔවුන් ඉන්න තැනක ඉඳලා කොහොමද නැගෙනහිර පළාත් සඳහා වෙනම වූ ආකාරයක පරිපාලන දිස්ත්‍රික්කයක් පරිපාලන සභාවක් ගැන කතා කරන රවුෆ් හකිම් මහත්මයාත් එක්ක එක්කාසු වෙන්නේ? සැබවින්ම ඔවුන් සමගත් මෙවැනි ගිවිසුම් තිබෙනවද? නෑ මට නම් කිසිම ඒක ගැටලුවක් නෑ. මොකද හෙළවුරුමට ඒක කරන්න පුළුවන්. මොකද හෙළවුරුමය පහුගිය කාලේ කිසිම අවස්ථාවක ජාතික ප්‍රශ්නේදී පැහැදිලිව පෙනී හිටියේ නැහැ. ඔවුන් පැහැදිලිව එක්තරා අවස්ථාවකදී යුද්ධයට පෙර පෙනී සිටියා. නමුත් පසුගිය අවුරුදු 2-3 තුල අපි දන්නවා විල්පතු සිද්ධියේදී අපි සමග පාරට ආවේ නැහැ. හලාල් සිද්ධියේදී අපි කතා කළාට පස්සේ මේව ගැන කතා කරේ. ඒ වගේම මේ රටේ අපි කතා කරා වන්ද්‍යාකරණය ගැන කතා කරා, අපි හලාල් ප්‍රශ්න ගැන කතා කරා, පුරාවිද්‍යා ප්‍රශ්න ගැන කතා කරා. මේ සියලු සිද්ධිවලදී හෙළවුරුමේ පැහැදිලිව කටයුතු කරේ තමන්ගේ බලය පවත්වා ගැනීම සඳහා පමණයි. මට මතකයි අපිට අපෙන් ආධාර ඉල්ලුවා මේ හෙළවුරුමේ මේ පළාත් සභාව අහෝසි කිරීම පිළිබඳ මහරගම රැස්වීම තියන්න. අපි ඒ අවස්ථාවේදී පැහැදිලිව එක මතයක හිටියා. නමුත් මොකද කළේ? අපිත් එක්ක රැස්වීමට ආවා. ඇවිල්ලා ඉවර වෙලා ඊළඟ දවසේ පළාත් සභා මැතිවරණයට අපේක්ෂක ඉදිරිපත් කරන්න තීරණය කළා. පැහැදිලිව උන්ට අවස්ථා කීපයක් තියෙනවා මහත්තුරු හැටියට. ඇයි දැන් අපි දැක්කා එළවුරුමය කියලා කියන්නේ මේ රටේ යම් කිසි ආකාරයක තීරණාත්මක බලවේගයක් වෙච්ච ප්‍රවාහයක්.
අපි දැක්කම ආවිල්ලාරු සිද්ධියේදී කවුද ඉස්සරහින් ගියේ කියලා. දැන් එහෙම හිටපු හෙළවුරුමේට අද මොකක්ද මේ වෙලා තියෙන්නේ? මොකක්ද මේ වෙනදා ජාතික පරමාර්ථයන් ජාතික අරමුණුවෙන් වෙනුවෙන් පෙනී සිටපු පක්ෂයක් ඇයි අද මේ වෙනම ආකාරයක ගමනක් යන්නේ? මෙතන තනිකර තමන්ගේ පෞද්ගලික අරමුණු තමන්ට ඊළඟට ලැබෙන තනතුරු පිළිබඳ උත්සාහයක් මිසක්වා රටේ ජාතිය පිළිබඳ තනතුරු පිළිබඳ මං හිතන්නේ උනන්දුවක් කරගෙන කටයුතු කරනවා කියලා මම විශ්වාස කරන්නේ මේ සිද්ධ වෙන දේවල් අනුව. ඒ කෙසේ වෙතත් මං හිතන්නේ මේ ගැන අපිට කතා කරන්න අවශ්‍යයි. මෙතෙන්දී මම කියන්න ඕනේ ප්‍රධාන දේ තමයි මේ රවුෆ් හකීම් මහත්මයාලා කිසිම දවසක කොන්දේසි නැතුව කායකවත් එකක වෙන්නේ නැහැ. ඒක ඉතාමන්ද පැහැදිලි. මම මේ ළඟදී මේ අපි ජනාධිපතිතුමත් එක්කත් අපි මං හිතන්නේ විරෝධය ප්‍රකාශ කළා. අපි රැස්වීම පැවැත්තුවා. මේ මාධ්‍යවල කතා කරා හෙලව් මේ කවුද රවුෆ් හකීම් මහත්මයාලා නැගෙනහිර පළාත් ඡන්දෙදී පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තු මන්ත්‍රීකම් ඇමතිකම් සහ ඒගොල්ලන්ට මොනවද තානාපතිවරු පවා ඉල්ලුවා මේ පුංචි ඡන්දකදී පළාත් සභාවකදී. අපි නම් කියන්නේ පළාත් සභාව මේ රටෙන් අයින් කරන්න. පළාත් සභාව මේ රටට අනවශ්‍ය වූ දෙයක්. ඒ කොහොම හරි අපි මේක නෙමෙයි කියන්නේ. අපි මෙතෙන්දි කතා කරන්න ප්‍රධාන දේ තමයි කවදාවත් මුස්ලිම් කොංග්‍රසය කොන්දේසි නැතුව එකඟ වෙන්නේ නැහැ කවදාවත්. අතීතයේ ඉඳලා අපිට පැහැදිලිව තියෙනවා ඔවුන් මුදල් ඔවුන් තනතුරු ඔවුන් මුස්ලිම් වරුන් වෙනුවෙන් මන් දන්නේ වැඩක් කරනවද කියන එක මන් දන්නේ නැහැ. නමුත් මුස්ලිම් වරුන්ගේ නාමයෙන් යම් දේවල් දිනා ගැනීම සඳහා කටයුතු කරනවා. ඊළඟට TNA එක ඔබ දන්නවා අතීතයේ ඉඳලා ඔවුන් කිසිම අවස්ථාවක ගෙන්න ගන්න බැරි වුණා සාකච්ඡා වටේකට. ඔවුන් හැම වෙලාවෙම කියන්නේ කොන්දේසි දානවා. මේ සිංහල නායකව විශ්වාස කරන්න බෑ කියලා කිව්වා. මේ වෙලාවේ මේ කරන්නේ රඟපෑමක්. මම හොඳටම දන්නවා. මම දන්නවා ඇතිවෙච්ච සාකච්ඡා. එංගලන්තයේ ඇතිවෙච්ච සාකච්ඡා දන්නවා. ඒ වගේම ලංකාවේ කොළඹදී ඇතිවෙච්ච සාකච්ඡා දන්නවා. ආධාර ගත්ත විදි සාකච්ඡා වලදී අපි තොරතුරු දන්නවා. මේ අය සාකච්ඡා කරලා තීරණයක් ගත්තා. මේ වෙලාවේ අපි බොරුවට පෙන්නමු යම් දේවල් සිංහල සමාජයේ ඡන්ද රවට්ට ගන්න. එහෙම එකඟතාවයක් තියෙනවා. ඒක පැහැදිලි. මොකද චන්ද්‍රිකා මැතිනිය මොකටද මේ යාපනයට ගිහිල්ලා මිස්ටර් ප්‍රභාකරන් කියලා කියන්නේ. ඒ වගේම ප්‍රභාකරන් දැන් අපි උනා සමහරලාට ප්‍රභාකරන් කියන පුජ්‍යලයා පිළිබඳ හොඳ නරක කතා කරලා තියෙන්න පුළුවන් පෞද්ගලිකව. නමුත් ඇයි චන්ද්‍රිකා වගේ කෙනෙක් කතා කරන්නේ? ඇයි එතෙන්ට ගිහිල්ලාම කතා කරන්නේ? අපිට ප්‍රශ්නයක් නැහැ. කෙනෙක්ගේ හොඳ නරක කතා කරන්න පුළුවන්. නමුත් එතන ගිහිල්ලා කතා කරනවා පැහැදිලිව කාටද? දෙමළ ජනතාවගේ ඡන්ද දිනා ගැනීම සඳහා. එතකොට මේ රටේ 27000ක් පමණ සොල්දාදුවන් ජීවිත පූජා කළා. ත්‍රස්තවාදය අවසන් කරනවා. එතකොට මේ රටේ මේ ත්‍රස්තවාදය ඇති කරලා මේ රටේ දෙමළ ජනතාවත් අවුරුදු ගානකින් පාපස් රැඳලා දැම්ම ප්‍රභාකරන් විසින්. එතකොට ඒ අයට යම් කිසි ආකාරයකින් සුදුහුණු ගාලා කටයුතු කරන්නේ මොකටද මේ ඡන්දය ගැන බලාපොරොත්තු විතරයි. රට ගැන හිතලා නෙමෙයි. අත වශයෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ රටේ හමුදාවලට මේ රටේ රණවිරුවන්ට මියගේ සොල්දාදුවන්ට මං හිතන්නේ පැහැදිලිව අපහාසයක් කරේ ඒ කතාවේ. එතන මම මේ කියන්න උත්සාහ ගන්න ඒ මෙන්න මේ කාරණය. කිසි විටකත් තාර්කිකව ද්‍රවිඩ සන්ධානය හෝ මුස්ලිම් කොංග්‍රසය එකඟතාවයකින් තොරව හුදකලා වෙලා මේ දේ කරන්නේ නැහැ. මෙතෙන්දී අනිවාර්යයෙන්ම ඇමරිකානු තානාපති කාර්යාලයේ ඒ වගේම අනිකුත් තානාපති කාර්යාල වල බලපෑම සහිතව ඔවුන් තුන්වෙනි පාර්ශ්ව සහිතව ඉඳිද්දී එකඟ වූ යම් එකඟතාවයන් පැහැදිලිව තියෙනවා. දිවුසුම් පැහැදිලිව ගසා තිබෙනවා. එළියට කියන්න පුළුවන් මේවා ඔක්කොම හෙළි වෙයි. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයාත් 2002 අගමැතිවරයා වෙනකොට ඔය ගිවිසුම් ගැන කතා කරේ නැහැ. නමුත් මාස කිහිපයක් යනකොට ප්‍රභාකරන් එක ගිවිසුම ගහනවා. ඔව් අස්සම් කරන්නේ ගිවිසුම අගමැතිවරයා හැටියට. කැබිනට් මණ්ඩලය දන්නේ නැහැ. ඒ විතරක් නෙමේ රටේ ජනාධිපතිවරිය හැටියට චන්ද්‍රිකා කුමාරතුංග එයා දන්නේ නැහැ ගිවිසුම ගැහුවයි කියලා. ඒගොල්ලොම කිව්වනේ මේ කතාව. ඒ නිසා මේක අපේ රටේ සිංහල ජනතාව විශේෂයෙන්ම ඒ වගේම මේ රටේ මැදහත්ව ඉන්න මුස්ලිම් මිනිස්සුත් ඒ වගේම දෙමළ ජනතාවත් විශේෂයෙන්ම මේක තේරුම් ගත යුතුයි. තේරුම් අරගෙන බුද්ධිමත්ව මේ යුද්ධය හා සාමය පිළිබඳ තීරණය ගත යුතුයි. හොඳයි. රට හමුවේ තියෙන අභියෝගය ඒ ආකාරයෙන් දකිනකොට එසේ මෙසේ අභියෝගයක් නොවන බව තමයි දැනන්නේ. ඒ කියන්නේ ජනාධිපතිවරණයෙන් මෙහා එතනින් එහා මේ රටේ අනාගතය පිළිබඳව දැවැන්ත ප්‍රශ්නයක් දලුලමින් ලියලමින් පවතින ආකාරයක් තමයි අපිට දැනෙන්නේ. ඒ නිසා සබුද්ධ ජනතාව සබුද්ධික ජනතාව මේ පිළිබඳව වඩා අවධානයෙන් දැනගත යුතුයි, අවබෝධ කරගත යුතුයි කියන කාරණාව තමයි බොදු බල සේනා සංවිධානය දරන්නේ. අපි කෙටි විරාමයකට යනවා. විරාමයෙන් අනතුරුව සාකච්ඡා කරනවා විශේෂයෙන්ම මේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල අන්තර්ගත කාරණා මේ රටේ ඉදිරි පැවැත්මට කොයි ආකාරයෙන් බලපෑමක් එල්ල කරයිද මෙන්න මේ කාරණා පිළිබඳව සාකච්ඡා කරනවා මේ විරාමයෙන් අනතුරුව.
රටේ තීරණය 2015 ජනාධිපතිවරණයට තව හරියටම සතියක වගේ කාලයක් තමයි ඉතුරු වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ වන විට මතුවී තිබෙනා වූ තත්ත්වයක් එක්ක මොන ආකාරයකට ජනතාව විසින් තීරණ ලබා ගත යුතුයිද කියන කාරණාව පිළිබඳව අපි සාකච්ඡා කරමින් පවතින්නේ. අද බොදු බල සේනා සංවිධානය තමයි අපි ඒ සඳහා ආරාධනා කරේ. එහි ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ ආචාර්යතුමන්ට අපි සාකච්ඡාව සඳහා ආරාධනා කළේ. අපි පොඩ්ඩක් මේ පොදු අපේක්ෂකතුමන්ගේ මේ මැතිවරණ ප්‍රකාශයට ගියොත් මේක සැබවින්ම කරුණුකාරණා ගණනාවක් යටතේ බොදු බල සේනා සංවිධානය දැවැන්ත ලෙස විවේචනය කරනවා. මේක මූලිකම කාරණා මොකක්ද ඔබතුමන්ලා දකින්න? මේක සැබවින්ම මේක ප්‍රතිපත්තිමය ප්‍රකාශනයක්ද එහෙම නැත්නම් මේක වෛරීමය ප්‍රකාශනයක්ද? අපි දැක්ක මේ වචනේ ඔබතුමන්ලා පාවිච්චි කරනවා. අත වශයෙන්ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා අපි බලපුවාම අපිට පේනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනතුරුදායකයි කියලා. ඒ නිසා අපි මුලින්ම මේ රටේ සබුද්ධික ජනතාවට විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාවට අපි කියනවා ප්‍රවේශමෙන් ඡන්දේ පාවිච්චි කරන්න කියලා. බුද්ධිමත්ව ඡන්දේ පාවිච්චි කරන්න කියලා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බලද්දී මට පේන දේ තමයි එකක් ප්‍රතිපත්ති ප්‍රකාශයක තිබිය යුතු මූලික ලක්ෂණ මේක දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපිලිවෙලින් හා අක්‍රමවත්ව තමයි සකස් කරලා තියෙන්නේ. රටේ සංවර්ධනය පිළිබඳ පැහැදිලි වැඩපිළිවෙලක් මේ තුල ඉදිරිපත් කරලා නැහැ. ජාතික ආරක්ෂාව පිළිබඳ පැහැදිලි වැඩපිළිවෙලක් දක්මක් මේක ඉදිරිපත් කළා නැහැ. මේ රටේ ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරලා තියෙන බුදුදහමට ප්‍රමුඛතාවය දෙනවා කියලා ඒ ගැන පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා නැහැ. ඒකීයභාවය හා සාමය රැක ගැනීම පිළිබඳ වැඩපිළිවෙලක් නැහැ. ඊට අමතරව මෙතන තියෙනවා බුද්ධ්‍යාංශ අමාරු විධානතත් කරුණු ඉදිරිපත් කළා තියෙනවා. වත්මන් ආණ්ඩුවේ දුර්වලකම් ගැන විතරයි කතා කරන්නේ. ඒ වගේ මේකෙදි කියන්නේ මට බැරි වුණා මේවා. සිය නොහැකියාව ප්‍රකාශ කරන ලේඛනයක් මේක. ඒ වගේම මේ ලේඛනයේ තියෙන චෝදනා අරගෙන බැලුවොත් එහෙම ඒ චෝදනා Tamanටම ගහගත්ත චෝදනා වෙලා තියෙනවා. ඒ වගේම Taman සමග හිටපු ඇමතිවරුන්ට මේකෙන් පහර ගහලා තියෙනවා. ඒ වගේම මේක හදලා තියෙන්නේ පොදු එකඟතාවයක් නැති පිරිස් ටිකක්. ඒ වගේම මේකේ තියෙන දඬුවම් දෙනවා, පරීක්ෂණ පවත්වනවා, විමර්ශනය කරනවා. මේ අවුරුදු මං හිතන්නේ මේ අවුරුද්දක් තුලවත් මේ වැඩ ටික කරගන්න බැරි වෙයි මේ දඬුවම් දෙන වැඩ ටික කරගන්න. මේ රට හදන එක නෙමෙයි. ඒ වගේම බොහෝ වචන මේකේ නිර්වචනය කළා නැහැ හරියට. මම ගන්නම් කරුණෙන් කරුණ අරගෙන. හොඳයි. අනිවාර්යයෙන්. උදාහරණයකට ගත්තොත් ඔය වචන වලින් අපි ගම්මෙවන අර්ථය මොකක්ද කියන එක පොඩ්ඩක් පැහැදිලිව සාකච්ඡා කරමු. දැන් උදාහරණයක් ඇරෙට මේ මැතිවරණ ප්‍රකාශය පටන් ගන්නේ මගේ දැක්ම කියලා. එතකොට මගේ දැක්මේ තියෙනවා එයා පටන් ගන්නේ මෙහෙමයි. දූෂණ හා වංචා සමදා සිදු වූ බව සත්‍යයි. මම කළමනාකරණය පිළිබඳ යම් අවබෝධයක් තියෙන විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් හැටියට මේ ගැන හොයලා බලලා තියෙනවා, වැඩ කරලා තියෙනවා. ඕනෑම ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදද්දී අපි ඉදිරිපත් කරන දැක්මක්. දැක්මකින් බලාපොරොත්තු වෙන අනාගතය පිළිබඳ සිහිනයක්. ඊට පස්සේ අපි ඉදිරිපත් කරන දැක්ම තුල ඒ දැක්මට යන මාර්ගය නැත්නම් අපි මිෂන් එක කියලා කියන මෙහෙවර. ඊට පස්සේ අපේ අභිමතාර්ථ මොනවද? අපි පිළිවෙලක් තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශය. නමුත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන දැක්ම කියවුවාම මට ලැජ්ජ හිතුණා විපක්ෂයක කාර්යභාරය සම්බන්ධයෙන්. මේක කියන්නේ මොකද්ද? දූෂණ හා වංචා සමදා සිදු වූ බව සත්‍යකි. ඉතින් ප්‍රතිපත්ති ප්‍රකාශයක දැක්ම ආරම්භ වෙන්නේ මෙහෙමනම් ඊට පස්සේ කියන දේත් තේරුමක් නැහැ. ඊට පස්සේ කියනවා මේ දූෂණ වල පරිමාණය වැඩි වුණාලු. ඉතින් ඇත්ත වශයෙන්ම හැමදාම දූෂණ වුණා නම් ඒ කියන්නේ සංවර්ධනයත් එක්කනේ දූෂණ වෙන්න ඕනේ. එතකොට සංවර්ධනයේ පරිමාණය ඉහළ ගියා නම් දූෂණත් මොකද වෙන්න ඕනේ? ඉහළ යන්නට ඕනේ. ඉතින් ඒ නිසා පැහැදිලිව අපිට කියන්න තියෙන කාරණේ තමයි මේක විහිළු ප්‍රකාශයක්. ඒ නිසා අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට දැක්මක් හදාගන්න බැරි නායකයෝ, ඒ නායකයොත් එක්ක ඉන්න ඇමතිවරු හැටියට හිටපු කට්ටිය සහ අනෙක් മന്ത്രിවරුන්ට මේක තේරෙන්නේ නැත්නම් මේ අයට රටක් බාර දුන්නම මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියන ප්‍රශ්නේ. ඊළඟට මේකේ ලොකුම දේ මේ රටේ මිනිස්සුන්ට සිහිනයක් තිබ්බා. අද මේ රටේ ගොඩක් අය මේ සිහින දකින්නේ ජනාධිපති ක්‍රමය අහෝසි වෙනවායි කියලා. මේ රටේ බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණොත් එයා පළවෙනිම කරන්නේ මොකද්ද? ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා.
මේකට රැවටෙන්න එපා. සෝබිත හාමුදුරුවෝ හදපු හීනේ අද පැහැදිලිව දිය කරලා ඉවරයි. ඇයි ඔබ ඒක හීනයක් කියලා කියන්නේ? ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මම දන්න ආකාරයට තියෙන ප්‍රමුඛතම අභිලාෂය ඕක. ඒක තමයි එළියට ගේන්නේ. මේ මම මේ කියවන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශය. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව කියනවා මෙන්න මේ විදිහට. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල කියන කාරණේ මෙන්න මේ විදිහට තියෙන්නේ. විධායක ජනාධිපති ධූරය වෙනස් කිරීමට කියන කාරණේ ගැන කතා කරනවා. මෙතන කතා කළා එයාට කියනවා පළවෙනි කරුණු දෙකක් මම කියන්න ඕනේ. එකක් තමයි මේගොල්ලෝ හැම වෙලේම කියන මේ විධායක ජනාධිපති ක්‍රමය හරි බලවත් කියලා. පාර්ලිමේන්තුවේ කිසි දෙයක් කරන්න බෑ කියලා පෙන්නන්නේ. මේ මැතිවරණ ප්‍රකාශය මම ගන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ. විධායක ජනාධිපති ධූරය වෙනස් කිරීමට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ සහයෝගය අවශ්‍ය වේ. ඒ කියන්නේ මොකද්ද? පාර්ලිමේන්තුව කෙලින් ඉන්නවා නම් ජනාධිපතිව කෙලින් කරන්න පුළුවන්. ජනාධිපතිවරයා මේ හැංගි යන්න යනවා නම් එයාව කෙලින් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට. ඒ විතරක් නෙමෙයි. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට වන නිසාය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට වන නිසායි. ඒ නිසා ජනාධිපති කෙනෙක් පත් කරලා ඉවරලා ආණ්ඩු ක්‍රම මේ ජනාධිපති විධායක ජනාධිපති වෙනස් කරන්න බෑ. විධායක ජනාධිපති ක්‍රම වෙනස් කරන්න නම් මේ ක්‍රමය අනුව පාර්ලිමේන්තුව වෙනස් කරන්න ඕනේ. පාර්ලිමේන්තුව බලය වෙනස් කරන්න ඕනේ. එසේ වුවද පසුගිය වසර 20 30 මෙම වෙනස්කම් කිරීමට පාර්ලිමේන්තුවට නොහැකි විය. ඒ තමන්ගේ වැරද්ද නෙමෙයි කියන්නේ. ඒක නෙමෙයි මෙතන තියෙන මිනිස්සු තේරුම් ගන්න ඕනේ ප්‍රධාන කාරණේ. විධායක ජනාධිපති ක්‍රම වෙනස් කිරීම සඳහා මා විසින් පසුබිම කරගනු ලබන්නේ පූජ්‍ය මාදුළුවාවේ සෝබිත හිමි ප්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය විසින් ඇති කරගෙන තිබෙන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා එකඟතාවයි. එතකොට බලන්න විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ මාදුළුවාවේ හිමියන්ගේ එකඟතාවයන් මෛත්‍රීපාල මහත්මයා දින කිහිපයක් ඇතුළත වෙනස් කරලා තියෙනවා. මොකටද? විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම දක්වා. එතකොට මේ රටේ ජනතාව අපේක්ෂා කරනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ඡන්ද දීලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙයි කියලා. නමුත් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම ඔහු කියනවා ඔව් අහෝසි කරන්නේ නැහැ, වෙනස් කරනවා පමණයි. ඒ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගන්නවා. ඒ විතරක් නෙමෙයි. ඒ වෙනස් කිරීම කරන්නත් මට බෑ. ජනාධිපතිවරයා හැටියට මට බෑ. ඒකට මට මොකක්ද ඕනේ? පාර්ලිමේන්තුවේ බලය ඕනේ. කොහෙද ඒ ගැන විශ්වාසය? මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඒතර පාර්ලිමේන්තුවේ තියෙන බහුතර බලය තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කිව්වොත් අපි මේක කරන්න ඉඩ දෙන්නේ නැහැයි කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේක කරන්න බෑ. ඒ නිසා මේ රටේ ජනතාව පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ මේ යන්නේ මිරිගුවක් පස්සේ කියන කාරණේ. ඒ විතරක් නෙමෙයි. මේ මැතිවරණ ප්‍රකාශය තුල ඉතාමත්ම සංකීර්ණ වූ කරුණු කාරණා රාශියක් අපි අවධානය යොමු කරන්න ඕනේ. මේ වගේම තියෙනවා මේ බෙදලා තියෙනවා මේ දින 100 වැඩසටහන. මේ දින 100 වැඩසටහනේ අංක 33 තමගේ අවධානය යොමු කරන්න කැමති. මේ අංක 33 කාරණේ අරගෙන බැලුවොත් ඒ කාරණේ මොකද්ද කියන්නේ? ඒ කාරණේ පැහැදිලිව කියනවා නොමිලේ ඉන්ටර්නෙට් ලබා දීම. දැන් එතකොට මේක දිහා ඊළඟට තිතක් තියෙනවා. නොමිලේ ඉන්ටර්නෙට් ලබා දීම තිතක්. තිතක් කියන්නේ ඇයි? ඒ වාක්‍ය ඉවරයි. දෙක සෑම නගරයකම ප්‍රසිද්ධ ස්ථානවල Wi-Fi කලාප ඇති කිරීම. මම ඔබතුමාගෙන් අහනවා මේක කියපුවම ඔබතුමාට හැංගින්නේ මොකද්ද? තරුණයෙක් ඉදිරිය බොහොම ආකර්ෂණීය බවක් දැනෙනවා. නෑ ඉන්ටර්නෙට් එක වාට නොමිලේ ලැබෙනවා. ඔව්. ඒක බොරුවක්. මම අභියෝග කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නෙමෙයි. ඇමරිකාවේ ජනාධිපති ලංකාවේ ජනාධිපති වුණත් ලංකාවේ හැමෝටම ඉන්ටර්නෙට් නොමිල ලබා දෙන්න බෑ. මේක නිවැරදි කරලා තියෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශය. ගෙවල් වලට බෙදන්නේ දින 100 වැඩ පිළිවෙල. දින 100 වැඩ පිළිවෙල බලන තරුණයෙක් හිතනවා නොමිලේ ඉන්ටර්නෙට් ලබා දෙනවා. මේ ඉන්ටර්නෙට් එක රුපියල් 60ක් 100 200ක් යන ඉන්ටර්නෙට් එක වෙනුවෙන් මේගොල්ලෝ ජාතියම අනතුරේ දාන කතිරයක් ගහන්න පුළුවන්. ඒ නිසා තරුණ පරපුරට අපි ඉල්ලන්නේ ඉන්ටර්නෙට් නොමිලේ ලබා දීමක් නෙමෙයි කරන්නේ, හැම නගරයකම ප්‍රසිද්ධ ස්ථානවල Wi-Fi කලාප ඇති කරනවා. මේකවත් හරියට ලියා ගන්න බෑ. මේක හරියට ලියා ගන්න බැරි කට්ටිය කොහොමද ඉන්ටර්නෙට් ලබලා දෙන්නේ? ඒතර පැහැදිලිව අපි කියනවා මේ Wi-Fi කලාප ඇති වුණාම මොකද වෙන්නේ? කොල්ලෝ කෙල්ලෝ ටවුන් වලට ඇවිල්ලා රස්සියාදු ගහන්න පටන් ගන්නවා. මේක නෙමෙයි තොරතුරු තාක්ෂණය කියන්නේ. මේකෙදි වෙන්නේ ඊ රස්සියාදුකාරයෝ ටිකක් හැදෙනවා ටවුන් වල.
අපිට අවශ්‍ය වෙන්නේ සංවර්ධනය සඳහා තොරතුරු තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් තරුණ පරපුරක් බිහි කරන එක. අද තරුණ පරපුර මේ ඉන්ටර්නෙට් නිසා විනාශ වෙමින් පවතිනවා. ඒකෙන් බේර ගන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ හැර අපිට පේන්නේ නෑ මේ වැඩසටහන තුල පැහැදිලිව මෙවැනි බොරු ප්‍රකාශ කියලා. ඒ විතරක් නෙමෙයි. අපි තවදුරටත් හොයලා බලමු. කියන්නේ මොනවද කියලා. 1994 සිට තමයි මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්තරා කාලයක කිව්වා මේ කොල්ලන්ට කෙල්ලන්ට බ්‍රේස්ලට් අරන් දෙනවා කසාද ටික කරලා දෙනවා ගිලිමලේ ගිහිල්ලා කිව්වා මම මේ බුලත් කනවා නෙමෙයි බුලත් කනෝදේට චුයින්ගම් කන්න දෙනවා ඒවට මේ රටේ ජනතාව බොහොම පැහැදිලි ප්‍රතිචාරයක් දැක්කුවා මේ කාරණා අමුම මේ මිනිස්සු ගිලී කියලා ඔබතුමන් විශ්වාස කරනවාද මෙහෙමනේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා කියපුවාම නිකන් විහිළු වගේ තේරෙනවා නමුත් මේ කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා නෙමෙයිනේ ලස්සනට ජාතික ඇඳුම ඇඳගත්ත මහත්තුරු කීප දෙනෙක් මේ සෙට් එකේ ඉන්නේ. මේ උපාසක මහත්තුරු ටික මේක කියනකොට කවුරුත් දන්නේ නැහැ මේ උපාසක මහත්තුරු කියන කතා ඔක්කොම සුරංගනා කතා කියලා. මේගොල්ලන්ට ඉතා දක්ෂ ලෙස ජනතාව රැවටීමේ හැකියාව තියෙනවා. ලස්සන වචන ටිකක් දාලා ආකර්ශනීය වචන දාලා තමයි මේ යහපාලනය, දූෂණය, වංචාව මේ විදිහට කියලා මේ නැති දේවල් මේ හදනවනේ. මේගොල්ලන්ට පුළුවන් නිර්මාණය කරන්න. දැන් බලන්නකො මේ දෙන්න බැරි ඉන්ටර්නෙට් රටට දෙන්න පුළුවන් කියලා කියන කට්ටියනේ මේකේ. අද වෙනතුරු කියලා දෙනවද ඉන්ටර්නෙට් රටට දෙන්න බෑයි කියලා. ඔබ තොරතුරු තාක්ෂණයේ විෂයේ බොහොම ප්‍රවීණයි. රටට තුල ඇත්තටම මම හිතන්නේ ලෝකේ කිසිම රටක ඔය දේ කළා නැහැ. මම 2001 මේ රටේ දැන් අවුරුදු 20ක් තිස්සේ මට මතකයි රනිල් වික්‍රමසිංහ මහත්තයා 1983 දී තොරතුරු තාක්ෂණයේ පාසල් වලට ගේන්න උත්සාහ ගත්තා. මම ලංකාවට ආවා. ඇවිල්ලා මම බැලුවා මේක දැන් අවුරුදු 10ක් කියලා කරලා නැහැ. මම එදා රනිල් වික්‍රමසිංහ මහත්තයාට කිව්වා ලංකාවේ පාසල් වලට කම්පියුටර් විෂය ගේන්න ඕනේ කියලා 1992 දී. 94ත් මේක උනේ නැහැ. කොහොම හරි 2000ත් මේක උනේ නැහැ. අවුරුදු 20ක් මේක කරගන්න බැරුව ගියා. මම තමයි ලංකාවේ පාසල් පද්ධතියට කම්පියුටර් විෂය ගේන්න ඕනේ කියලා මේ GIT සහ O level IT ගේන්න ඕනේ. ඒකේ ජාතික ප්‍රතිපත්ති හදලා කටයුතු කරා. මම දන්නවා මේකේ තියෙන අමාරුකම, මේකේ තියෙන අර්බුදය මම දන්නවා. පාසල් ටිකකට කම්පියුටර් එක දාන්න අමාරුව දන්නවා. පාසල් ටිකට නොමිලේ ඉන්ටර්නෙට් දෙන්න තියෙන අමාරුව අපි දන්නවා. මේ නිසා මේක සම්පූර්ණ බොරුවක්. මේක සම්පූර්ණ වංචාවක්. මේ රටේ තරුණ පරපුර රැවට්ටීම සඳහා කරපු වංචාවක්. ඒක මේ විදිහට දැමීම. ඒ නිසා මේකෙන් තරුණ පරපුර බේර ගන්න ඕනේ. අපිට මේක නෙමෙයි ප්‍රධාන ප්‍රශ්නේ. අපිට තියෙන්නේ මේ රට බේර ගන්නනේ. රට බේර ගන්න යනකොට මේක ඇතුළේ තියෙන අවශේෂ කරුණු තමයි මෙවැනි බොරු. අපි කැමති විපක්ෂයේ ඉන්න ඔය ප්‍රධාන චරිත. මොකද මට අද උදේ මම වෙනකොට මේක මේ යහපාලනය නෙමෙයි හය පාලනය කියලා අපි හාමුදුරු කෙනෙක්. මම ගා මොකක්ද හාමුදුරේ හය පාලනය කියලා. සහචර පාලනය කිව්වා. මොකද සහචර? සම්බන්ධන්, හකීම්, චන්ද්‍රිකා, රනිල් පාලනය. මම ගා තුරු දෙක NGO සහ විදේශ. මෙන්න මේ හය ගොල්ලන්ගේ පාලනය තමයි මේගොල්ලෝ මේ යහපාලනය කියලා කියන්නේ කියලා කිව්වා. ඒක සහචර පාලනයක් කියලා හාමුදුරු බොහොම ලස්සනට කිව්වා. මම ඒකත් මේ නිකන් මතක් කරේ. ඒක නෙවෙයි මම කියන්න උත්සාහ කරන්නේ. 1994 සිට මේ දක්වා අඛණ්ඩව පක්ෂයේ විසින් රටරත් ජනතාවට පොරොන්දු 78 සිට පැවති විධායක ජනාධිපති ක්‍රමය ව්‍යවස්ථාමය වශයෙන් වෙනස් කිරීමට අපට නොහැකි විය. වසර 20ක් තිස්සේම අරමුණ සාක්ෂාත් කර ගැනීම නොහැකි වීම අප ලද බලවත් පරාජයකි. දැන් මට කියන්න තියෙන්නේ මම නම් විශ්වාස කරන්නේ නැහැ මේක පරාජයක් කියලා. මේක ජයග්‍රහණයක්. බැරි වෙලාවත් විධායක ජනාධිපති ක්‍රමය අදහෝසි කළා නම් මේ රටේ සිංහල බෞද්ධයින්ට ඉතාමත් භයානක කිරණාවක් වෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අදහෝසි වෙලා තියෙන එකේ වැරදි තියෙනවා. නමුත් අද සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ මේ තරම් ආරක්ෂා වෙලා තියෙන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමය තුල. ඒකේ අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු වෙනස් කරන්නට ඕනේ. නමුත් අපි කියන්නේ මෙයා මෙහෙම කියනවා නම් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට මේ දේ තේරෙන්න අවුරුදු 20ක් ගිහිල්ලා තියෙනවා. දැන් කල්පනා කරලා බලන්නකො මේ රතන හාමුදුරුවෝ අඬනවා. මම නම් දැක්කේ නැහැ චම්පික මහත්තයා අඬනවා. මේගොල්ලෝ කියනවා සමාවෙන්න. අර වසන්ත සේනානායක මහත්තයා අඬනවා. සමාවෙන්නලු ජාති ඉස්සරහ. මොකටද? 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේට ඡන්ද දුන්නයි කියලා. මම කියන්නේ ඒ අය පාර්ලිමේන්තුවෙන් අස් කරන්න ඕනේ. ඒ අයට පාර්ලිමේන්තුවේ වැටුප් රජය ආපසු ගන්න ඕනේ. ඇයි? පාර්ලිමේන්තුව තුල වැරදි දෙයකට ඡන්ද දීලා තියෙනවා. තමන්ට කොන්දක් තියෙන්න ඕනේ. තමන් ගත තීරණය හරි. ඕන කෙනෙකුට ස්වයං විවේචනයක් කළා තමන්ගේ වැරදි අඩුපාඩු කරා නම් ඒ අය පාර්ලිමේන්තුවේදී දා මහජනතාවගේ පඩියෙන් වැටුප් මහජනතාවගේ අරමුදල් වලින් වැටුප් ගත්තා. ඒ වරප්‍රසාද භුක්ති විඳා. වරප්‍රසාද භුක්ති විඳලා මේ රටේ ජනතාවට අහිතක් කළා තියෙනවා. මම කියන්නේ ඒක අහිතක් කියලා. ඒක මගේ කාරණයක් නෙමෙයි. සමහරවිට 18 වෙනි ව්‍යවස්ථාව
නුවණ හොඳයි කියලා මම සමහරවිට විශ්වාස කරනවා. ඒ ගැන මට කතා කරන්න අවශ්‍ය නැහැ. මම කියන්නේ ඒගොල්ලෝ එහෙම කියනවා නම් යම්කිසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියනවා නම් තමන් ඡන්දේ දීපු එක වැරද්දක් කියලා. ඒ වැරද්ද උ නිවැරදි කරගත යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීකම දුරෙන් ඉවත් වෙලා. තමන් ලැබපු ඒ වරප්‍රසාද සියල්ල ආපහු රජයට බාර දීලා. එතකොට මම කියන්න උත්සාහ ගන්නේ අවුරුදු 20ක් යම්කිසි පුජ්‍යලයකට තේරෙනවා නම් තමන් කරලේ වැරද්දක් කියලා තේරෙනවා නම් එවැනි කෙනෙකුට පාලනය දීම අතිශය භයානකයි. තව අවුරුදු 5කින් කියයි බැරි වෙලාව මම විශ්වාස කරන්නේ ඒක වෙයි කියලා ජනාධිපති වෙලාම අවුරුදු 2කින් කියයි අපරාධේ මම මේ විදිහට මේ හකීම් බ්ලැක් මේ විදිහට TN එකත් එක්ක යූසුම් ගහගත්ත එකත් අපරාධي කියලා කියයි. ඒ විතරක් නෙමෙයි. මෙතුමා කියනවා රටේ යහපාලනය පිළිබඳ වාතාවරණය පිරිහීමට ප්‍රධානම බලපාව ප්‍රධානම හේතු වන්නේ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. එතකොට මේ රටේ යහපාලනය පිළිබඳ වාතාවරණය පිරිහුනේ ඇයි? රතනහාමුදුරුවෝ, චම්පික රණවක මහත්තයලා, වසන්ත සේනානායක මහත්මයලා, නවීන් දිසානායක මහත්තයලා, රාජිත් සේනාරත්න මහත්තයලා ඇතු සහ පමණක් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයලාම පිළිගන්නවා. ඔවුන් වග කියන්නට ඕනේ. මොකටද? යහපාලනය මේ රටේ නැතිවීම සම්බන්ධයෙන්. ඇයි 18 වෙනි සංශෝධනය නිසා යහපාලනය නැති උනේ? යහපාලනය නැති වෙන්න බලපාපු 18 වෙනි සංශෝධනයට කවුද ඡන්දේ දුන්නේ? ඔවුන්. අපි ඒක පිළිගන්නේ නැහැ. අපි පැහැදිලිව කියනවා මේ රටේ යහපාලනය නැති වෙන්න ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. එකක්. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ආයුධ සන්නද්ධ අරගලයක් ඇති කරලා මේ රටේ බොහොම සාමකාමීව විච්ච පරිසරය වෙනස් කළා. මේ රට ආයුධ ගේන්න පරිසරයක් නිර්මාණය කළා පළවෙනියෙන්. දෙවෙනි කාරණේ දෙමළ බෙදුම්වාදීන් විසින් මේ රට යුද්ධයක් ඇති කරලා මම හිතන්නේ කලින් අවස්ථාවකත් කිව්වා ඉස්සර තුවක්කුව වල වෙඩි තිබ්බම කුපුටි ගෙනල්ලා බාර දෙන්න ඕනේ පොලිසියට නැත්නම් හමුදාවට. අද ඒක කරන්න බෑනේ. අද කාලදොක්කු ගිල්ලත් හොයන්න බෑ. එතකොට මේ යුද්ධයක් නිසා තමයි මේක ඇති වෙන්නේ. අවුරුදු 30ක් යුද්ධයක් තියෙනකොට අනිවාර්යයෙන්ම ඕනම රටක යහපාලනය විනාශ වෙනවා. අද මේ රටේ සිද්ධ වෙන්නේ යහපාලනය නැවත ස්ථාපිත කරමින් පවතිනවා කවනවා. ඒ විතරක් නෙමෙයි සුනාමිය. සුනාමි අවස්ථාවේ මම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ උපදේශ යටතේ සුනාමි පිළිබඳ මූලික ඒ ඔපරේෂන්ස් කරපු ඒ කමිටුව වැඩ කළා. ඒ CNO Center for National Operations කියලා රාජ්‍ය කාර්යාලය. ඒ වෙලාවේ අපිට දරා ගන්න බැරි ආධාරාව. දරා ගන්න බැරි බලපෑම අපිට ආවා. ඒතර මේ වෙලාවේ මෙන්න මේවා නිසා තමයි අපිට ඒ හදිසි තීරණ ගන්න වෙලා සමහරට වැරදි සිදුවීම් සිද්ධ වෙන්නේ. එතකොට මේ යහපාලනය නැති වෙන්නේ දා නෙමෙයි. ඒතර අපි ඔබ සියලු දෙනාම දන්නවා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට දඩ ගෙවන්න සිද්ධ වුණා අර හෝටලයක සිද්ධියකට. ඒතර ඒක සිද්ධ වුණේ මේ 18 වෙනි සංශෝධනයේ හින්දාද? එතකොට එතුමිය චෙක් වගේක් ලියලා මිලියන ගානක ජනාධිපති වෙන්න ඕන්න මෙන්න කියලා චෙක් ලියලා ඉවරලා ඒ චෙක් ටික ආපහු රිටර්න් කරන්න උනා. ඒවා සිද්ධ වුණේ මේ ව්‍යවස්ථාව මේ ප්‍රශ්නයක් හින්දාද නැහැ. මේ රටේ යහපාලනය නැති වෙන විවිධ හේතු තිබ්බා. ඒ නිසා පැහැදිලිව කියනවා මේ යුද්ධය සහ ත්‍රස්තවාදය සහ මේ සුනාමි වගේ සිද්ධි තමයි මේ රටේ යහපාලනය නැති. ඒ විතරක් නෙමෙයි මේ ලෝක බැංකුව වගේ ව්‍යාපෘති මේ රට ඇවිල්ලා ඒ ආසියානු සංවර්ධන වගේ බැංකු රට ඇවිල්ලා විශාල ප්‍රමාණයෙන් මේ රට ණය දෙනකොට මේ චීනෙන් ඒ වගේම කොරියාවෙන් මේ බැංකු වලින් එක්සිම් බැංක්ස් වලින් සල්ලි මේ රට ගලනකොට ඒ සමහරවිට මේ ඩොලර් මිලියන 60-70 කරන්න මේ ප්‍රොජෙක්ට් ඔෆිසර්ස්ලා පත් කරනවා ඩිරෙක්ටර්ස්ලා පත් කරනවා අඩු ගානේ ආප්ප කඩයක් කරන්න පුළුවන් තරම් ශක්තිය තියෙන සමහර රජ නිලධාරීන් මම රජ නිලධාරීන් අපිට පත් කරනවා නෙමෙයි. නමුත් ඒක ලොකු විශාල බජට් එනවා. මේවා පාලනය කරගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසායි මේ යහපාලනය සිද්ධ නොවෙන්නේ. හොඳයි. අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු. ඇත්තටම මේක යහපාලනය සම්බන්ධයෙන් තිබෙනව ප්‍රතිපත්ති ප්‍රකාශනයක්ද මේක තමයි අපි සාකච්ඡා කරන්නේ. කෙටි විරාමයකට යනවා. විරාමයෙන් අනතුරුව මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි නැවතත් රටේ තීරණය සමගින් එකතු වෙන්නේ සැබවින්ම විපක්ෂයේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ සැබෑ අර්ථය කුමක්ද? මොකක්ද මේ? සැබෑ යහපාලනය මේද? සැබෑ වෙනස මේද? ඒ තමයි බොදුබල සේනා සංවිධානයේ තර්කය සහ ඔවුන්ගේ දැක්ම මේ හා සම්බන්ධයෙන් අපි ගොඩනගන්නේ. විශේෂයෙන් මේ පිළිබඳව තමයි දවසේදී සාකච්ඡා කරන්නේ බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරීතුමන්, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්යතුමන් ආචාර්ය ඩිලන්ත විතානගේ මහත්මයාත් එක්ක තමයි සාකච්ඡාව අපි සිදු කරමින් පවතින්නේ. ඩිලන්ත මහත්මයා දැන් ඔබතුමා අවසන්දියම් වචනයකින් කාරණාව නැවැත්තුවා. ඒ තමයි මේ යහපාලනය. මේක අපි දකිනවා විපක්ෂයේ ප්‍රධානතම වචනය. ඒ ශබ්දකෝෂයේ තියෙන මූලිකතම වචනය බවට පත් වෙලා තියෙනවා යහපාලනය වචනය. අපි දැක්ක අතීතයේදී ආණ්ඩුවට දැවැන්ත ලෙස විවේචන එල්ල වුණා මේ එතනෝල් සම්බන්ධයෙන්.
එතනෝල් කන්ටේනර් ගණන් ගෙනාවා කුඩු කන්ටේනර් ගණන් ගෙනාවා කොහොද වුණේ මොනවද වුණේ මේ වලට අනිත් පැත්තට මේ කැසිනෝ ජේම්ස් පැකර්ලා ගැන කතා කරලා මේ කැසිනෝ ගැන කතා කරා මේවා දැන් විපක්ෂයේ අපේක්ෂකයා තුලින් අනිවාර්යෙන් මේවා අනිත් පැත්තට යා යුතුයි මේ මෙලෙස නම් නමුත් අපි දැක්ක අතිගරු ජනාධිපතිතුමා කිව්වා මගේ දෑත් පිරිසිදුයි පුළුවන් නම් ඔප්පු කරන්න එක ලයිසන් එකක්වත් එක බලපත්‍රයක්වත් එතුමාගේ කාලෙදි මේක නිකුත් වුණා නම් කියලා මේ කාරණාව සම්බන්ධ කොහොමද අවධානය යොමු වෙලා තිබේ විපක්ෂයේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මම නම් විශ්වාස කරන්නේ නැහැ මේ එතනෝල් සහ කැසිනෝ මේ මත් පිළිබඳව එක්ෂ ජාතික පක්ෂයට හෝ චන්ද්‍රිකා මැඩම්ට පුළුවන් වෙයි කියලා නිදහස් වෙන්න. මොකද ඇය සහ ඔහු බලයේ සිටිද්දී මේ සියල්ලට අනුග්‍රහය ලැබලා දුන්නා. දැන් ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ රටේ සාමාන්‍ය මිනිස්සු හාමුදුරුවෝ සමහර අය කතා කරපම කියනවා මේ මෛත්‍රී පාලනයක් තුල කැසිනෝ නැහැ. මෛත්‍රී පාලනයක් තුල එතනෝල් නැහැ. මේක හුදෙක් මිත්‍යාවක් විතරයි. බුදුබල සේනා සංවිධානයේ හැටියට අපි විශ්වාස කරනවා කැසිනෝ එතනෝල් වගේ දේවල් තහනම් කර පමණින් රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒවෙන් මහ ජනතාව ඉවත් කිරීම තමයි ආගමක් හැටියට කළ යුත්තේ. ආගමික සංවිධාන උත්සාහ කළේ ඒක මොකද ලෝකේ කොහෙ තැනකවත් තහනම් කිරීමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ප්‍රශ්න තියෙන්නේ මේ රටේ මිනිසුන්ට මවලා තියෙනවා චිත්‍රයක් මෛත්‍රී පාලනය තුල එතනෝල් නැහැ. මෛත්‍රී පාලනය තුල කැසිනෝ නැහැ කියලා. ඒ මිත්‍යාව විඳීම තමයි අපේ අපේක්ෂාව. දැන් මම මේ උත්සාහ කරන මෙන්න මේ දෙක ගැන කියන්න. මේක කියනවා එක තැනකදී කැසිනෝ සම්බන්ධයෙන් කියන්නේ මෙච්චරයි. තුන්නිකායේම මහානායක හිමිවරුන්ගේ විරෝධතා හා පාර්ලිමේන්තුව හා අමාත්‍ය මණ්ඩලයේ ඇතැම් තීරණවලට පටහැනිව උපාය මාර්ගික පනත යටතේ අප්‍රමාණ බදු සහන සලසමින් ලබා දුන් වෝටර් ෆ්‍රන්ට් හා ලේක් ලෙෂර් කැසිනෝ බලපත්‍ර දෙක වහාම අවලංගු කරමු. එතන මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වෙන්නේ කැසිනෝ නවත්තන්න නෙමෙයි. කැසිනෝ බලපත්‍ර දෙකක් නවත්තන්න. මේ පහුගිය කාලේ දීපු. එතන මේ දක්වා දැනටත් කොළඹ නගරයේ සහ නුවර කැසිනෝ මධ්‍යස්ථාන 9ක් තියෙනවා. ඒ මධ්‍යස්ථාන එකක් ගැන මෙතන කතා කරන්නේ. මේ කතා කරන්නේ අර පිටරට ආයෝජනත් එක්ක අලුතෙන් පටන් ගන්න නියමිත කැසිනෝ සඳහා වූ බලපත්‍ර දෙක. ආණ්ඩුව කියන බලපත්‍ර දෙක දීලා නැහැයි කියලා. එතන මේ එහෙම නම් හෝ දීලා නම් ඒ බලපත්‍ර දෙක ගැන තමයි මේ කතා කරන්නේ. හැබැයි මේ රටේ මිනිස්සුන්ගේ ඔළුවට තියෙන්නේ කැසිනෝ නැති සමාජයක්. ඒක බොරුවක්. ඒ ගැන කතා කරන්නේ නැත්තේ එතුමාගේ එක්තරා සහෝදරයෙක් ප්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයෙක් නිසාද? මම නම් ඒ ගැන පැහැදිලිව දන්නේ නැහැ. නමුත් මම අහලා තියෙනවා එතුමා පුවත්පත් එක ප්‍රකාශයකුත් කළා. ඔහු ව්‍යාපාරිකයෙක්. ඔහු කැසිනෝ ව්‍යාපාරිකයෙක් නෙමෙයි. ඔහු කැසිනෝ වලට ගිහිල්ලා ක්‍රීඩා කරන්න ගිහිල්ලා ඌට මොකද්ද තෑග්ගක් හම්බුණාය කියන කතාව විතර මම ගැන දන්නේ නැති නිසා මම කතා කරන්නේ නැහැ. ඒ වගේම මට මෙතන කියන්නට ඕනේ මේ මෙතන කියනවා සියලු මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් ගම් හෙළිදරව් කරන්නේ. ඉතින් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ආණ්ඩුවක් ජනාධිපති වෙන්න ඕනේ මේ මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් හෙළි කරන්න. දැන් කරන්න පුළුවන්. මම අභියෝග කරනවා විපක්ෂයට කරුණා කළා. දැන් හෙළි කරන්න කවුද පුළුවන් නම් මේකට ජනාධිපතිකමක් තියන්න ඕනේ නැහැ. මහ ජනතාවගේ ඡන්දය ඕනේ නැහැනේ. ඒ විතරක් නෙමෙයි. මෙතෙන්දි කියනවා අපේ ජනයා අපා දුක් විඳිද්දී එතනෝල් කල්ලි මද්ද්‍රව්‍ය කල්ලි දේශපාලනයට කැඳවගෙන ලැබියේ. මේකෙදී එහෙම කල්ලි දේශපාලනේ ඉන්නවනම් කරුණා කරලා හෙලි කරන්න. හෙලි කරපුවාම පැහැදිලි වෙයි ඒ කල්ලි බොහෝ දෙනා ආණ්ඩුවට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කාලේ සහ චන්ද්‍රිකා මැඩම්ගේ කාලේ කියන එක ඉතා පැහැදිලි ඔප්පු වෙවි. ඒ විතරක් නෙමෙයි. තව කතාවක් තියෙනවා. මේ එතනෝල් නැති කතාවක් කියනවනේ. කොහොමද මේ එතනෝල් නැති කරන්නේ? මේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කියන්නේ රේගු බදු නොගෙවා සිදු කරන එතනෝල් ජාවාරම් මර්ධනය කරනු ලබන අතර. මොකද්ද මේ? රේගු බදු නොගෙවා සිදු කරන එතනෝල් ජාවාරම්. මේ රටේ එතනෝල් ජාවාරම් නැති කරන්නේ නැහැ. රේගු බදු නොගෙව කරන එතනෝල් ජාවාරම් මේක මේ කස්ටම් එකේ හොරාල්ලන එක තමයි. මේක ඉතින් කස්ටම් එක කර වැරද්දන්නේ මේ කතා කරලා තියෙන්නේ. එහෙම නැතුව එතනෝල් නවත්තන්නේ නැහැ. ජාවාරම් නවත්තන්නෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි මට මේ කතා කරන්න විශේෂ දෙයක් තියෙනවා. මහින්ද චින්තනයේ මතරතිත ප්‍රතිපත්තිය පස්සේ කළා. මම ඉතාමත්ම පැහැදිලිව දන්නවා මතරතිත කියන ප්‍රෝග්‍රෑම් එක බාරගත්තේ හෙළවුරුමේ අපේ රතන හාමුදුරුව ප්‍රමුඛ පිරිස. ඒකට වෙනම මුදල් වෙන් කරා. නමුත් ඒ අය තමන්ගේ කාර්යභාරය කළේ නැහැ. මම අභියෝග කරන්න පුළුවන් නම් රතන හාමුදුරුවන්ට වාහන දීලා තිබ්බා. රතන හාමුදුරුවන්ට මාලිගා හදලා දීලා තිබ්බා.
රතන හාමුදුරුවන්ට පැහැදිලි පහසුකම් දීලා තිබ්බා. කොහෙද ගිහිල්ලා කොයි පන්සල් වලද කොයි තැනද ගිහිල්ලා මතරතිත වෙනුවෙන් කතා පවත්වලා මේ පහුගිය අවුරුදු දෙක තුන වැඩ කරේ. ඒ නිසා පැහැදිලිව අපි කියනවා මේ සියල්ල අනිත් අයට වීදුරු ගෙවල් වල ඉඳලා කරන ගල් ගහිල්ලක් වගේ වැඩක්. ඒ විතරක් නෙමේ මේ වගේ ලස්සන වචන ඔය මෛත්‍රීපාලනේ වගේ ලස්සන වචන පාවිච්චි කරලා වගේ එතනෝල් නැති කැසිනෝ නැති වංචා නැති දූෂණ නැති සමාජයක් කියලා පටන් අරගෙන තියෙන්නේ හැමදාම දූෂණ තිබ්බා. ඒ කියන්නේ මොකද්ද? තමන්ගේ මැතිවර ප්‍රකාශය පටන් ගන්නෙ සෑම සමාජයකම දූෂණ තිබ්බා. ඒ කියන්නේ මෛත්‍රී වන මමත් ආවොත් දූෂණ තියේවි. මගේ සංවර්ධනයේ පරිමාණය වැඩි වුණොත් දූෂණ ඒ කියන්නේ මොකද්ද? වැඩි වේවි. මගේ සංවර්ධනයේ ප්‍රමාණය අඩු වුණොත් දූෂණ අඩු වේවි. ඔච්චර තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියන ප්‍රධාන දැක්ම. හොඳයි. බරපතල කාරණා රසක් මතු කරමින් පවතින්නේ මේ පිළිබඳව විශේෂයෙන්ම ඒත් එක්කම අපට දැනෙනවා මේ යම් යම් වූ ආකාරයකට එක් අමාත්‍යංශ පිළිබඳව අමාත්‍යංශවල තීරණාත්මක කාර්යභාරයන් පිළිබඳව මේ දැඩි විවේචනයක් තිබෙනවා. ඒ විවේචනය එල්ල වෙන්නේම අවසානයේදී යහපාලනය වෙනුවෙන් ඔවුන් එතුමා සමග එක්ක ඒකරාශී වෙච්ච සහෝදර ඇමති මණ්ඩලයටමයි. විශේෂයෙන්ම දැන් දීවර කර්මාන්තය සම්බන්ධයෙන් යම් චෝදනා එල්ල කරනවා. ඒ වගේම කර්මාන්ත සම්බන්ධයෙන් යම් චෝදනා එල්ල කරනවා. අවසානයේදී ඒ සම්බන්ධ විෂය අමාත්‍යවරුන් නොවුන්. ඒතර විතරක් නෙමෙයි සෞඛ්‍ය අමාත්‍යාංශය යම් තීරණ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරනකොට සෞඛ්‍ය අමාත්‍යවරයාත් ඔහු. මොකද්ද මේ වැරදිණු තැන? මට මේක කියවනකොට ප්‍රගීත් සමාලට හිතනවා මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේක කියවන්න නැතුව ඇති හරියට. එහෙම නැත්නම් මේ සැබවින්ම මේක මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ප්‍රකාශයක් වෙන්න බෑ. නමුත් එයාගේ නම මම කරමින් තියෙන්නේ. ඉතින් මේක හිතන්න බෑ. මම කරුණු කියන්න. මම ඔබතුමාගේ අහන්න දැන් අර කියනවනේ මේක නිකන් අර ඉස්සර නම් ඉතින් ආණ්ඩි හැබ් දෙනාගේ කැඳ හැලිය. දැන් නම් මේ මෛත්‍රීපාල සිරිසේනගේ වටේ ඉන්න කට්ටිය කැඳ හැලිය කියලා ඒ සම්බන්ධයෙන් කියන්නේ ව්‍යාකූල වූ ආකාරයක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තමයි මේ පේන්න තියෙන්නේ. මේක ඇත්තටම මේ ගිවිසුම් කල්ලියක කැඳ හැලියක්. මේක මං හිතන්නේ සෞඛ්‍ය ගැන එක හැදුවේ සෞඛ්‍ය ගැන දන්නේ නැති කෙනෙක්. සෞඛ්‍ය අමාත්‍යවරයා හිටපු අමාත්‍යවරයා නෙමෙයි. එතකොට මම මේක කරුණුත් එක්ක ඉදිරිපත් කරනවා. මේකේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන කියන කාරණේ ගැන කතා කළොත් එහෙම හිතනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසිම දෙයක් පහුගිය කාලේ වෙලා නැහැ කියලා. මේ හොඳම කාරණේ තමයි මෙන්න මේ කතාවක් කියනවා. ඒක කියනවා රජරට අපේ ගොවි ජනතාව ලක්ෂ 2ක් මේ යමින් සිටියදී ආණ්ඩුවේ නායකයින් ඒ වලකාලීම සඳහා කිසිදු පියවරක් නොගැනීම ගැන අපගේ හිත් කම්පා කරනු ලැබිය. මම දන්නේ මේ කවුද ලිව්වේ කියලා. කාගේ හිත්ද කම්පා වුණේ කියලා. අපනේ. දැන් කවුද පහුගිය අවුරුදු 20 රජරට ආණ්ඩුවේ නායකයා? ප්‍රධාන නායකයෙක් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. එතකොට මෙයාට අමතක වෙලා තියෙනවා මේ ලියපු කට්ටියට අමතක වෙලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සෞඛ්‍ය ඇමතිවරයා. එතකොට ගොවි ජනතාව ලක්ෂ ගණන් මිය යන්නේ වහබීලා නෙමේ වකුගඩු රෝගයෙන්. එතකොට වකුගඩු රෝගය පිළිබඳ වගකීම ඔහුට තියෙනවා. ඔව් කෘෂිකර්ම ඇමතිවරයා හැටියට හිටියා. එහෙනම් වසවිස තියෙන පොහොර ගේනකොට ඒ වගකීම ඔහු දැරිය යුතුයි. රජරට ජනතාව සම්පූර්ණයෙන්ම අමතක කරලා දාපු බවක් මේකේ තාමන්ද පැහැදිලිව තියෙනවා. ඒ කියන්නේ අඩු ගානේ තමන්වත් මේ ප්‍රකාශය කියවලා නැහැ. කියවුවා නම් මේ ප්‍රකාශය තමන්ටත් තේරිලා නැහැයි කියන එකයි අපිට කියන්න තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. තව ලස්සන කතන්දර ටිකක් තියෙනවා. ස්වාභාවික කර්මාන්ත ක්ෂේත්‍ර ගැන ලියනවා. ස්වාභාවික සම්පත් හා මානව සම්පත් වලින් 98ක් වන ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා සේවාවන් ලබා ඇති ප්‍රගතිය ගැන අපට කිසිසේත්ම සෑහීමකට පත්වීම නැහැ කිය. අපිත් එකගයි. මොකද? කවුද කර්මාන්ත ඇමති? දැන් මෙතන කියනවා පසුගිය කාලේ කර්මාන්ත සහ සේවාවන් පිළිබඳ ප්‍රගතිය ගැන සතුටු වෙන්න බැරිලු. ඔව්. මොකද මේ කර්මාන්ත ඇමතිවරයා මොකද කරේ? කර්මාන්ත ගැන කතා කරන්නේ නැතුව අර විල්පත්තු කැලේ වටේ විනාශ කර හිටියා. ඒ පැත්තේ අක්කර ගණන් තමන්ගේ අයිතියට ගත්තා. ඒ වගේම ඒ මැද පෙරදිග රටවල් වලින් මුදල් ගෙනල්ලා සම්පූර්ණ මං හිතන්නේ විදේශ විනිමය වංචාවලට අහු වෙන්නට ඕනේ. සල්ලි ගෙනල්ලා සම්පූර්ණ වෙනම මුස්ලිම් කලාපයක් අරාබි කොලනි නිර්මාණය කරන්න කටයුතු කරා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ කර්මාන්ත ක්ෂේත්‍රයට චෝදනා කරන්නේ කාටවත් නෙමේ. ඔහුත් සමග දැන් ඉන්න පසුගිය අවුරුදු 5 තුලම කර්මාන්ත ක්ෂේත්‍රයේ බාරව හිටපු රිෂාඩ් බදූර්දීන්ට. ඒ විතරක් නෙමේ. තව තැනක කියනවා නූතන පරිසර ගැටලු වලට මුහුණ දීමට හැකිවන ජාතික පරිසර ප්‍රතිපත්තියක් සම්පාදනය කළ යුතුය. එහෙම කරන්න ඕනේ ජාතික ප්‍රතිපත්තියක් නැති නිසානේ. එතකොට මට දැන් ප්‍රශ්නයක් තියෙනවා. මේ ආණ්ඩුවේ ලොකුවට
මේ කතා කරා මොකක්ද මේ පරිසරය ගැන ලොකුවට. එතකොට මේ චම්පික ඇමතිතුමා රණවක ඇමතිතුමා ජාතික ප්‍රතිපත්තියක් හැදුවේ නැද්ද? ඒ හදපු ප්‍රතිපත්තිය මෙතරම් අඩුපාඩු සහිතද මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට අලුත් ඇමතිවරයෙක් පරිසරයට දාලා මේක කරන්න වෙලා තියෙන්නේ? ඒ පමණක් නෙමෙයි. රාජ්‍යාංශයේ දැනට ඇති ඵලදායීතාව පිළිබඳව අපිට තෘප්තිමත් වෙන එක. ඒතකොට රාජ්‍යාංශයේ ඵලදායීතාව කාටද බාර දීලා තිබ්බේ? රාජ්‍යාංශයේ ඵලදායීතාව බාර දීලා තිබ්බේ හිටපු ඇමති නවීන් දිසානායක මහත්මයාට. එතකොට නවීන් දිසානායක මහත්මයා මේ කාර්ය කරපු නැති නිසාද මේ මැතිවරණ ප්‍රකාශයෙන් පාර දෙන්නේ? ඒ විතරක් නෙමෙයි. මේක තමයි හිනාම යන කාරණේ. රටේ සමස්ත දීවර කර්මාන්තයේම අර්බුදයකට යොමු කර යුරෝපීය වෙළඳපොළ සඳහා වන තහනම ඉවත් කර ගැනීමට කටයුතු කරන අතර දීර්ඝ කාලයක් පුරා නොවිසඳුණු සුළු දීවර ප්‍රජාවගේ ගැටලු සියල්ල විසඳනවා. එතකොට කවුද පහුගිය කාලේ මේ දීවර අමාත්‍යාංශය බාරව හිටියේ? අපි දන්නවා දීවර කර්මාන්තයේ අමාත්‍යාංශය වැඩ කරේ නැහැ. ඒ නිසානේ දීවරයෝ පාට බහලා කෑ ගැහුවේ. එතකොට මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා චෝදනා කරන්නේ කාටද? මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පැහැදිලිව චෝදනා කරන්නේ කාටවත් නෙමේ දීවර කර්මාන්තයේ බාරව හිටපු ඇමති රාජසේන රත්න මහත්මයා. මේ සියලු දෙනා ගැනම අපි පැහැදිලිව චෝදනා කරනවා. රිෂාඩ් බදියුද්දීන් වැඩ කරන්නේ නැති කතාව, රාජසේන රත්න මහත්මයා වැඩ කරන්නේ නැති කතාව මේ සියල්ල අපි පැහැදිලි කළා. මේක එක දෙයක් පැහැදිලි. මේ ඇමතිවරු පහුගිය අවුරුදු 5ෙම වැඩ කරලා නැහැ. මොකද මේ අවුරුදු 5ෙම මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඇතුළු මේ කල්ලියම මොකද කළේ? චන්ද්‍රිකා මැඩම් එක්ක රනිල් එක්ක හොරෙන් ගිවිසුම් ගගහ හොරෙන් එක එක තැන්වල කතා කර මේ ආණ්ඩුව පෙරලන්න කටයුතු කරා. අද මේ ආණ්ඩුවට අර්බුදය ඇති වෙලා තියෙන්නේ මහජන මුදලින් වැඩ කරපු මේ අපි නෙමෙයි කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියන කොදියට චම්පික ඇමතුමා වැඩ කළත් නැහැ. එතකොට කවුද කර්මාන්ත ඇමති රිෂාඩ් බදියුද්දීන් වැඩ කළත් නැහැ. නවීන් දිසානායක මහත්මයා වැඩ කළත් නැහැ. රාජසේන වැඩ කළා. එතන මොකද්ද මේගොල්ලෝ කළා දෙන්නේ? මේගොල්ලෝ පහුගිය කාලේ සියල්ල වැඩ කරලා තියෙන්නේ මේ කුමන්ත්‍රණයේ ඉදිරියට හිටිය ආණ්ඩුව පෙරලන. එතකොට පහුගිය කාලේ මේගොල්ලන්ගේ අමාත්‍යාංශ වල සම්පත් පාවිච්චි කරලා මේගොල්ලෝ කළා තියෙන්නේ මොකක්ද? මේ ආණ්ඩුව පෙරලන්න කුමන්ත්‍රණ කරපේ. ඒක තමයි මේකෙන් ඉතාමත් පැහැදිලි වෙන්නේ. ඒ විතරක්ම විශේෂම කතා කරන්න කාරණයක් තියෙනවා. මේවා පැහැදිලි කරගන්න ඕනේ. මෙයා පරිසරය ගැන කතා කරනවා. අප රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කර ගැනීම හා ඒවායේ මායිම් වල සුරක්ෂිත බව පිළිබඳ වග බලා ගැනීම සඳහා කටයුතු කරන්නෙමි. එතකොට අපි අහන්න කැමති හිටපු ඇමති රිෂාඩ් බදියුද්දීන් විල්පත්තු ආශ්‍රිතව අල්ලගත්ත දැන් නඩු පවරලා තියෙන කලාප වලට මේක වළංගුද? ඒ වගේම නැගෙනහිර ප්‍රදේශයේ මම හිතන්නේ හකීම් මහත්මලා සම්බන්ධ කියලා මම හරියට දන්නේ නැහැ. ඒ ප්‍රදේශයේ විශාල කැලා හෙලි කරලා තියෙනවා. මේ කැලා හෙලි කිරීම මේ ගැන එකඟද මේ කියන කාරණා පිළිබඳව කියලා අපි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කැමතියි. ඒ කියන්නේ ඔවුන් යහපාලනය ගැන කතා කරාට තමන්ගේ සහචරයන් තමන්ගේ පිරිවරේ සහ යහපාලනය පිළිබඳව ගැටලු මතුවලා තියෙන අවස්ථාවක් තිබෙන්නේ. පැහැදිලිව මේ මැතිවරණ ප්‍රකාශය මම දන්න විදිහට පිටපත් ගහලා තියෙන හරි හොඳ පිටපත් ගහලා තියෙන 1000යි 2000යිලු. හොඳ වෙලාවට මේක ගහලා නැහැ. මේ ටික කියෙව්වොත් මේ ටික කියවන්න තරම් සබුද්ධික ජනතාවක් හිටියොත් ඒ වගේම මේ හොර ගිවිසුම් ගැන හරියට අධ්‍යයනය කළොත් ඒ වගේම මේ පිළිබඳ තාර්කිකව හිතුවොත් දැන් මේකේ කියන කතන්දර මම දන්නේ මේක කරන්න පුළුවන්ද කියලා. සත්ව හිංසනය වැළැක්වීම සඳහා නීති වහාම සම්මත කරන්නේ. මේවා නිර්වචනය කරලා නැහැ. මම අහනවා පුළුවන් නම් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඇතුළේ කණ්ඩායමට කියන්න මේ අනුව ගව ඝාතනය තහනම් කරනවද? මොකද සත්ත්ව ඝාතනය හිංසනය වැළැක්වීම සඳහා නීති පනවනවා නම් ගව ඝාතනය කරන්න පුළුවන්ද? ගව ඝාතනය කරන්න බෑනේ. එවනම් ගව ඝාතනය තහනම් කරනවද? ඒ වගේ මේ රටේ මුස්ලිම්වරු හලාල් ක්‍රමයට සත්ත්ව ඝාතනය කරනවා. ඒ සත්ත්ව හලාල් ක්‍රමයට සත්ත්ව ඝාතනය කිරීම තහනම් කරනවද? මේව නිර්වචනය කරන්න ඕනේ. මෙහෙම නිර්වචනය කරන්නේ නැතුව මේකේ මේ සෙල්ලම් කරන්න බෑ. මේක විතර මට අවසර දෙන්න කෙටි විරාමයක් යොමු වෙන්න. මේ කෙටි විරාමයෙන් අනතුරුව මෙහි තිබෙන්නව ඉතුරු කාරණා පිළිබඳව සාකච්ඡා කරමු. මොකද මේ කාරණා අතිශය ආකාරයෙන් ජනතාව වඩා බුද්ධිමත්ව දැනගත යුතුයි, බුද්ධිමත්ව සාකච්ඡා කළ යුතුයි, බුද්ධිමත්ව විමර්ශනය තීරණ ගත යුතුයි කියන අදහස තමයි අපි ඉන්නේ. කෙටි විරාමයක් සඳහා යොමු වෙමු. විරාමයෙන් අනතුරුව නැවත හමු වෙමු. අපි රටේ තීරණය සමගින් තමයි සාකච්ඡා කරලා සිටින්නේ. විශේෂයෙන්ම මේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව බොදු බල සේනා සංවිධානයේ අදහස තමයි අපි ලබා ගනිමින් සිටින්නේ. දැවැන්ත විවේචනය එල්ල වෙනවා. මෙහි තිබෙනව හරය කුමක්ද, මෙහි තිබෙනව යථාර්ථය කුමක්ද කියන කාරණාව සම්බන්ධයෙන්.
හොඳයි මම ඔබතුමාට ඊළඟ කාරණාව යොමු කරනවා විශේෂයෙන් දැන් මෙහි සඳහන් කරන මේ කාරණා මේ කියන කාල සීමාව තුළ මේ කියන ආකාරයට ප්‍රායෝගිකව සිදු කරන්න පුළුවන්ද? දැන් මේ තියෙන කාරණා දිහා බලපුවාම 100 දිනකින් අලුත් රටක් හදන දින පොතක් කියලා දෙනවා. දින 100ක් ඕනේ නැහැ අනිවාර්යයෙන් වෙනස් රටක් හැදෙනවා. මොකද දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් පොලිසියකට ගියත් පොලිසිය තියෙන තාප්පෙත් අයින් කරලා තියෙනවා. ආණ්ඩුවේ කාර්යාලවල ඉස්සර අපිට යන්න බෑ. මතක ඇති බංකර දාලා තිබ්බේ ආණ්ඩුවේ කාර්යාලවලට යනකොට. අද ආණ්ඩුවේ කාර්යාලවලත් ඉස්සරහා තාප්ප නැහැ. ඒ භූමිය ඔක්කොම ඕපන්. ඇවිදින්න පුළුවන් මිනිස්සුන්ට. දින 100ක් යන්නේ නැහැ. දින 50ක් යනකොට ආයි පාරේ බංකර දාන්න වෙනවා. අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ කාරණේ. LTT ආයුධ සන්නද්ධ දසදහස් ගණන් පිරිස් මොකද කරලා තියෙන්නේ? පුනරුත්ථාපනය කරලා ඉන්නේ. ඔවුන් පුනරුත්ථාපනය කළයි කියලා කියන්නේ එයින් අදහස් වෙන්නේ නැහැ ඔවුන්ට තමන් ආයුධ පාවිච්චි කරපු ක්‍රමය අමතක වෙලයි කියලා. මේ වෙන විට රජය ඉතාමත්ම පැහැදිලිව ජාතික ආරක්ෂාව පිළිබඳ ඉතාමත්ම හොඳ තත්ත්වයකින් බුද්ධ්‍යාංශ හොඳට පාවිච්චි කළා. මොකද මේකේ තියෙන භයානකම කාරණේ තමයි මේකේ කියන කාරණයක් තමයි මේ බුද්ධ්‍යාංශ ගැන කාරණයක් තියෙනවා. මේක අපි ඉතාමත්ම කල්පනා කරන්න ඕනේ. මේකේ කියනවා පැහැදිලිව කියනවා මේ බුද්ධ්‍යාංශ රාජ්‍ය බුද්ධ්‍යාංශ මම දන්නේ මේක මොන කල්පනාවේදීවද රාජ්‍ය බුද්ධ්‍යාංශ දේශපාලන කටයුතු හා සිවිල් කටයුතු වල මැදිහත් වීම කරලීම නීතිය මගින් සාහනම් කරන්නේ. ඒ රාජ්‍ය බුද්ධ්‍යාංශ වලට බෑ රාජ්‍ය විරෝධී දේශපාලනයක් රටේ වෙනවන එක හොයලා බලන්න නීතියෙන් තානම් කළා. ඒතර සිවිල් සංවිධාන වලට මේ රටේ සිවිල් සංවිධාන කොච්චර තියෙනවද? මේ රට පෙරලන්න කුමන්ත්‍රණ කරනවා. එතකොට මම හිතන්නේ මේ බුද්ධ්‍යාංශ මට හිතා ගන්න බෑ මෙතුමා ආරක්ෂක ඇමතිවරයාට වැඩ බැලුවයි කියන කතාව මම පිළිගන්නේ නැහැ කවදාවත්. මම හිතන්නේ මේ ආරක්ෂක ලේකම්වරයා ඒක කරන්න ඇත්තේ මෙතුමාට අර තනතුරක් හැටියට දෙන්න ඇති. රාජ්‍ය බුද්ධ්‍යාංශ දේශපාලන කටයුතු හා සිවිල් කටයුතු වල මැදිහත් වීම නීතියෙන් තහනම් කරපු රටක කොහොමද බුද්ධ්‍යාංශ විසුරවන්න කියන්නේ මේ? බුද්ධ්‍යාංශයට තේරුමක් නැහැ. බුද්ධ්‍යාංශ හොයලා බලන්න ඕනේ. විවිධ ඕනම දේශපාලන පක්ෂයකට මොකද අපි දැක්ක අතීතයේ මේ සම්පූර්ණ මේ රටේ සාමය හා නීතිය පිළිබඳව ලොකු ප්‍රශ්න ඇති කරපු NGO වලට ආරක්ෂා අමාත්‍යාංශයෙන් දැඩි තර්ජන දැම්මා. දැඩි මේ රටට වීසා ලබා දීම පවා අත්හිටෙව්වා. පැහැදිලිව මේ රාජ්‍ය නොවන සංවිධානවල මේ කියන කතාව. ඇමරිකාවේ බුද්ධ්‍යාංශ හොයලා ඇමරිකාවේ බුද්ධ්‍යාංශ ලංකාවේ දේශපාලන පක්ෂකරණයවත් හොයලා බලනවා. එතර රුසියාවේ තියෙන KGB එක බලන්න ඇමරිකාවේ මොනවද වෙන්නේ කියලා ඉන්දියාවේ මොනවද වෙන්නේ කියලා මේ බුද්ධ්‍යාංශවලට තියෙන කටයුතු ඔවුන් සීමා කරන්න උත්සාහ ගන්නවා නම් මේ මොකටද සීමා කරන්නේ? එතන දේශපාලනයයි සිවිල් සංවිධානය ගැන හොයන්න නැත්නම් බුද්ධ්‍යාංශ මොනවද හොයන්න ඕනේ? අනිවාර්යෙන් බුද්ධ්‍යාංශ හොයන්න ඕනේ. දැන් බලන්න අද මේ රටේ බෝම්බයක් පුපුරන්නේ නැත්තේ, අද මේ රටේ වෙඩි තියන්නේ නැත්තේ, අද මේ රටේ මිනි මරන්නේ නැත්තේ. මොකක් හින්දාද? බුද්ධ්‍යාංශ වැඩ කරන නිසා. එතන බුද්ධ්‍යාංශ බය ඒක නෙමෙයි මෙතන තියෙන කතාව. තරාතිරම නොබලා දනුවම් දෙමි. විවාහ කරනු ලබන පරිදි දනුවම් කිරීම. අධිකාරණයට යොමු කරනවා. විරෝධීව කටයුතු කරන දේවල් දනුවම් ලැබීම කටයුතු කෙරේ. සොයා බැලීමටත් අදාළ බදු අය කර ගැනීමට දනුවම් දීමට දේපල රාජසන්ත කරනවා. එතන මේක කියනවා දේපල රාජසන්ත කරනවා, මේ ගැන පරීක්ෂණ කරනවා, හොයනවා, බලනවා. මේවා කරන්න පුළුවන් දින 100කින්. දින 100කින්. ඒ කියන්නේ එතකොට දින 100ක් ඇතුළත මේ වංචා ගැන හොයලා දඬුවම් කරනවා කියන්නේ සාමාන්‍ය අධිකරණ ක්‍රමේ පාවිච්චි කරන්න බෑ. එතකොට මේක ඉතා භයානක. මේ දඬුවම් දෙන්න, පලිගන්න, වෛරය ප්‍රකාශ කරන්න තියෙන ඩොකියුමන්ට් එකක් මේක. ඒ විතරක් නෙමෙයි. මෙතන අරමුණ වෙලා තියෙන මෛත්‍රී පාලනයක් නෙමෙයි. ඒ වගේම කියනවා මේක මට තේරෙන බහුජාතික සමාගම් වල සියලු කුමන්ත්‍රණ පරාජයකට අතුරුදහන් කර රාජ්‍ය සබුද්ධික ඖෂධ පනත. එතකොට මට අපිට තියෙන ප්‍රශ්නයක් හිටපු සෞඛ්‍ය ඇමතිවරයාට පනතක් දැන් මට මතකයි මම අමාත්‍යාංශ 3ක ජාතික විරෝධය 3ක් හැදුවා. එකක් මම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්නකොට තොරතුරු තාක්ෂණ වල ජාතික විරෝධ පත්‍රය පාසලට කොහොමද හදලා දෙන්නේ කියලා. ඒ වගේම මම කළා මට ඉවර කරන්න බැරි වුණා. ඒක තමයි මේ සමාජයේ කාබාධතාව පිළිබඳ ජාතික විරෝධ පත්‍රය සකස් කිරීමත්. ඒ වගේම ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලයේ මම සකස් කරා පාරිභෝගික සුබසාධන වල මේ පනත් අපි හදනකොට හැම වෙලාවෙම පනත් වල කොපිස් තැන් තැන් වල තියාගන්නවා. මට තේරෙන්නේ නැහැ එතුමා කියනකොට මගේ පනත ඉස්සුවා. එහෙමනම් එතුමාට තිබ්බේ මාධ්‍ය සාකච්ඡාවක් කියලා මෙන්න මේ පනත මම ඉදිරිපත් කරන්නේ මේ පනතේ කරුණු මෙන්න මේවයි කියලා කියන්නේ මිනිස්සුන්ට. දැන් අපිට තියෙන ප්‍රශ්නයක් තියෙනවා ඇමතිවරයෙක් කියනවා නම් මංගාව තිබිච්ච පනත අතුරුදහන් කරයි කියලා. කවදා හරි දවසක කියයි මේ රටේ මිනිස්සු මගේ යට තිබිච්ච
අතුරුදහන් කරපු ශ්‍රී ලංකාව කියලා. මම පැහැදිලිව කියනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ආණ්ඩුව දුන්නොත් තව අවුරුදු 5ක් යනකොට මේ තියෙන සාමයත් අතුරුදහන් වෙනවා. මේ තියෙන සංවර්ධනයත් අතුරුදහන් වෙනවා. මේ රටේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ආරක්ෂා කරන අපිට කියන්න වෙයි. එහෙම නැත්නම් අපේ දරුවන්ට කියන්න වෙයි. අපි බාර දුන්නා ඒ රටත් අතුරුදහන් වුණයි කියලා. ඉතින් මේ ඔක්කොටම වැඩිය මට සහ බුදුබල සේනා සංවිධානයට මේ ගැන අපි එළියට බහින්න හිතුනේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ කාරණේ නිසා. මේක තමයි සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට එරෙහිව මේ ප්‍රතිවර්ණ ප්‍රකාශය කරන ලොකුම දේ. මෙතන කියනවා මේ රටේ ඉන්න විජාතික බලවේග, මේ රටේ ඉන්න සිංහල නම් වලින් ඉන්න අසිංහලයෝ ටික, මේ රටේ මුස්ලිම් අන්තවාදීන්, මේ රටේ ක්‍රිස්තියානි අන්තවාදීන් විසින් මේ රට තුල නිර්මාණය කළ ජාත්‍යන්තරයට ගෙනිච්ච ප්‍රකාශයක් තිබ්බා. ඒ තමයි බෞද්ධයින් තලිබාන් නුරු කියන එක. සිංහලයෝ අසික්කිත ජාතියක් කියන එක. ඒ කියන කාරණේ ඒ විදිහටම පිළිගන්න මේ මැතිවරණ ප්‍රකාශන කටයුතු කළත් නැහැ. ඒ නිසා තමයි අපි පාරට බැස්සේ. අපි පැහැදිලිව කියනවා ඉදිරි දින කිහිපය තුල මේ රටේ ඉන්න හාමුදුරුවරුන්ට, මේ රටේ ඉන්න සිංහල බෞද්ධ ජනතාවට අපි කියනවා කරුණාකරලා තමන්ගේ පන්සල් වල එකතු වෙන්න. මේ ගැන කතා කරන්න. මේ ගැන සාකච්ඡා කරන්න. මම අභියෝග කරනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාටත් එතුමාගේ වටේ ඉන්න ඔය චම්පික රණවක ඇමතිවරයා ඇතුළු රාජ්‍ය ඇමතිවරයා ඇතුළු මේ සියලු අමාත්‍ය මණ්ඩලෙ හිටපු ඒ සියලු පිරිස් වලට අපි අභියෝග කරනවා එන්න ප්‍රසිද්ධ වේදිකාවක ඇවිල්ලා කතා කරන්න මේ කියන කරුණු සම්බන්ධයෙන්. මොකද්ද මේ කියන්නේ? අර රාජ්‍ය නෝන සංවිධාන මේ විජාතික බලවේග ඇති කරපු ඒ අදහස් තමයි මේ කියන්නේ. අන්තවාදී ආගමික කල්ලිවල ක්‍රියාකාරීත්වය නිසා රට තුල ආගමික නොසන්සුන්කම් වර්ධනය වෙමින් පවතී. මේක සම්පූර්ණ බරුවක්. මේ රටේ ආගමික නොසන්සුන්තාවයක් නැහැ. මේ රටේ මුස්ලිම්වරුන්ට දැන් යන්න ගෝල් ෆේස් එකට මේ රෑ කාන්තාව කොච්චර ගෝල් ෆේස් එකේ බුර්කා වැඳගෙන ඉන්නවද? කවුද ගහන්නේ? කවුද පහර දෙන්නේ? බොරු. කිසිම ආගමික නොසන්සුන්තාවයක් නැහැ. මේ රටේ ප්‍රශ්න තිබ්බා. මේ රටේ අනවසරයෙන් ඉදිරියට පල්ලිවලට පහර දීම් සිද්ධ වුණා. ඒවා සිද්ධ වුණේ පාලකයන්ගේ වැරදි නිසා. නමුත් බුදුබල සේනා සංවිධානය අපි මේ අත් පිරිසුදුයි. අපි ඕන තැනක කතා කරනවා. අපි ගැන හොයන්න. අපි ගැන බලන්න. අලුත්ගම සිද්ධියට අපි සම්මතතාවයක් නැහැ. අපි දැන් කියනවා අලුත්ගම සිද්ධියත් මේ කල්ලිවල අද මේ විපක්ෂයේ ඉන්න නායකයෝ විසින් සැලසුම් කරපු කුමන්ත්‍රණයක්. අපි පැහැදිලිව කියනවා. අපිට ඒකට සාක්ෂි තියෙනවා. ගිහලා බලන්න කොහොමද මේ අලුත්ගම සිද්ධිය ආරම්භ වෙන්නේ. අලුත්ගම සිද්ධිය ආරම්භ වෙන්නේ රිෂාද් බදියුද්දින්ලාගේ සහාය ලබන තව්හිද් ජමාත් වගේ කල්ලිවල කට්ටිය ඒ දර්ගවල පල්ලියට ඇවිල්ලා අහිංසක මිනිස්සුන්ට ගල් ගැහිම නිසා. නැතුව හාමුදුරුවෝ කියපු කතා හින්දා නෙමෙයි. හාමුදුරුවෝ ආවේ කිසිල කතා කරා. සිංහල බෞද්ධයෝ හැටියට මේ රටේ අයිතිකාරයෝ හැටියට මේ රටේ අයිතිය වෙනුවෙන් කතා කරන්න අපේ හාමුදුරුවන්ට අයිතියක් නැත්නම් කාටද අයිතියක් තියෙන්නේ? නමුත් මෛත්‍රීපාල සිරිසේන වගේ පුජ්‍යලෝ ලැජ්ජ වෙන්නට ඕනේ. මේ ප්‍රතිපත්තියට අකුරක් හරි ලියපු මිනිස්සු මේ ජාතිය ඉදිරියේ සමාව ගන්නට ඕනේ. මේ රටේ අන්තවාදී ආගමික කල්ලිවල නොසන්සුන්තාවය තියෙනවායි කියලා කීව තුලින් මේ රටේ බෞද්ධයින්ට තමයි පහර ගැව්වේ. මේ කතා කරන්නේ අර බුදුහාමුදුරුවෝ මිනිමස් කෑවයි කියලා කියපු ත්‍රිවිධ රත්නේ ගල් තුනක් කියලා කියපු ඒ තව්හිද් ජමාත් කල්ලිවලට නෙමෙයි කතා කරන්නේ. මේ කතා කරන්නේ පැහැදිලිව සිංහල බෞද්ධ කට්ටියට. මොකද දැන් එහෙම කියන්නේ. මෙතන කියනවා තවද ආගමික නිදහසට බාධා වන අයුරුනේ. මොකද්ද ප්‍රගිත් මේ රටේ ආගමික නිදහස නැහැ කියලා කියන්නේ? මේ රට තරම් ආගමික නිදහස තියෙන රටක් ලෝකේ කොහෙවත් නැහැ. මේකේ අනවශ්‍ය වල්බුරු නිදහසක්. ඕන තැනක පල්ලියක් හදන්න පුළුවන්, ඕන තැනක පන්සලක් හදන්න පුළුවන්, ඕන තැනක ඕන ආගමක් කියවන්න පුළුවන්. මේකේ වල්බුරු නිදහසක් තියෙනවා මේ ආගම් වලට. අපි ඒකයි නැති කරන්න ඕන කියන්නේ. ඒ හැර මේ රටේ ආගමික නිදහස නැති කරන්න දෙන්න. ආගමික තමන්ගේ ගෙදර ආගමික අදහන්න බැහැ කියලා කවුරු හරි කියනවනම් ඒක තරම් අමූලික බොරුවක් තවත් නැහැ. ඒ නිසා මේ මැතිවරණ ප්‍රකාශය ඉරලා වීසි කරන්න ඕන ප්‍රකාශයක් මිසක් ජනාධිපතිවරයෙක් තෝරන්න පාවිච්චි කරන්න ඕන ප්‍රකාශයක් නෙමෙයි. මේ ප්‍රකාශය කියනවා තවද ආගමික නිදහසට බාධා වන අයුරින් රාජ්‍ය නායකයාගේ පවුලේ මෙහෙයවීමෙන් මෑත කාලයේ සිදු කළ හා සිදු අන්තරෝන්තික ක්‍රියා රටත් ආගමටත් බරපතල අවමානයක් ගෙන දුන් ලැබී. මෙහෙම කියන කට්ටිය තමයි ඊයේ පොළොන්නරුවේදී හාමුදුරුවෝ පාර යනකොට බ්ලොක් කරලා ඉවරලා ඒගොල්ලන්ගේ මැතිවරණ කටයුතු වලට ඉඩ දුන්නේ නැත්තේ. එතෙන්දිත් ගහුවේ බුදුබල සේනාවට. මම දන්නවා සමහර ජාත්‍යන්තර මාධ්‍යකෝ බුදුබල සේනාවේ හාමුදුරුවෝ කියලා. එතෙන්දී ඒ හාමුදුරුවෝ යනකොට මොකද්ද කිව්වේ? මුස්ලිම් කට්ටියව ගෙන්නෝ එතෙන්ට. ගෙනලා කිව්වා බුදුබල සේනාවේ හාමුදුරුවෝ එනවා කියලා මුස්ලිම් කට්ටියත් කලබල කරලා ඉවරලා එතන කලබලයක් ඇති කරන්න ගියා. මේ රටේ බුද්ධිමත් සිංහල ජනතාවට එරෙහිව කරන ලද ප්‍රකාශයක්. මේ ප්‍රකාශය වහාම ඉල්ලාස් කරගත යුතුයි. මේක ඉල්ලාස් කර ගැනීම සඳහා මේ රටේ හාමුදුරුවෝ පාරට බැලලා මේ රටේ හාමුදුරුවෝ පන්සල් වල විරෝධය ප්‍රකාශ කරන්න කටයුතු කරන්න ඕනේ කියලා මම පැහැදිලිව යෝජනා කරනවා අවසාන වශයෙන්. ජනාධිපතිවරණයට එහාගේ අරමුණු රැසක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය වගේම මේ ප්‍රතිපත්තින් යට හැංගිලා තියෙනවා කියන කාරණාව තමයි බුදුබල සේනා සංවිධානය විසින් නැවත උපුටා දක්වන්නේ, නැවත ප්‍රකාශ කර දක්වන්නේ.
මේ කාරණාවත් එක්ක අපි අවසාන වශයෙන් විමසා සිටිනවා මේ කාගේ වමනාවක්ද කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ සහ ජනතාව මේෙහිදී මොන ආකාරයෙන් සබුද්ධික තීරණයකට යා යුතුයිද? මේ රටේ ජනතාව මම විශ්වාස කරනවා මේ රටට අවශ්‍යයි පැහැදිලි සොඳුරු ආඥාදායකත්වයක්. මොකද මේ රටේ ජනතාවට මම විශ්වාස කරනවා මේක සමහරවිට බණි. නමුත් මේක කියන්නට ඕනේ. මේ රටේ ජනතාව විනයගරුක කරන්නට ඕනේ. මේ රටේ ජනතාව යම්කිසි ක්‍රමානුකූල පදනමකට ගේන්න ඕනේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ගැලපෙන්නේ නැහැ. මේ රටේ මිනිස්සුන් ප්‍රජාතන්ත්‍රවාදී පාවිච්චි කරන්න දන්නේ නැහැ. මම මේක පැහැදිලිව කියනවා. මේක මේ ප්‍රජාතන්ත්‍රවාදීට එරෙහිව කියන කාරණයක් නෙමෙයි. මම විශ්වාස කරන කාරණේ. නමුත් අපි අද ප්‍රජාතන්ත්‍රවාදී පිළි අරගෙන තියෙනවා. අපි මේ මැතිවරණ ක්‍රමය පිළි අරගෙන තියෙනවා. නමුත් මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕනේ. මම කියන්නේ මෙන්න මේ කාරණේ. ඔබ සියලු දෙනා දන්න විදිහට මේ මැතිවරණයේදී මේ රටේ ජනතාව බුද්ධිමත්ව කල්පනා කරනවා. නමුත් මම බුද්ධිමත්ව කල්පනා කරන්න කිව්වට මේ රටේ ජනතාව බුද්ධිමත්ව කල්පනා කරන්න බෑ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේක කෑ ගාලා කියන්නට ඕනේ. මේක හඬ ගාලා කියන්නට ඕනේ. මොකද මේ රටේ ජනතාව තීරණ ගන්නේ බොහොම මේ අර ලයිට් බොහොම සහැල්ලුවෙන්. ඉන්ටර්නෙට් දෙනවා කිව්වොත් රස්සාවල් දෙනවා කිව්වොත් කොහොමද දෙන්නේ කියලා බලන්නේ නැහැ. බදු අඩු කරනවා කිව්වොත් දෙනවා. රැවටන්න පුළුවන්. මොකද මේ රටේ පුරවැසියෝ නැහැ. මේ රටේ ඉපදිලා පුරවැසිභාවය ඉබේ අහිමි වෙච්ච මිසක් සවිඥානිකව පුරවැසිභාවය මේ අයට ලැබිලා නැහැ. අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේ ලංකාවේ ප්‍රශ්නයක් නෙමෙයි මේක. ඔබ දන්නවා බටහිර ආයුධ වෙලෙන්දන්ට අවශ්‍යයි ආයුධ වෙළඳාමක් කරන්න. පහුගිය අවුරුදු 30 මේ රට තෝතන්නක් වුණා ආයුධ වෙළඳාමට. දැන් ඒක නැතිව ගිහිල්ලා. ඒ ව්‍යාපාරද නැද? ආයුධ වෙලෙන්ද කොච්චර ගසා ගන්න නැද්ද? ඒ ආයුධ වෙලෙන්ද තුල තමයි මේ ව්‍යාපාර නැති උනේ. අද උන්ට හොඳ තෝතන්නක් තියෙනවා ආයුධ වෙළඳම් කරන්න අරාබි වසන්තය හරහා නිර්මාණය වූ ඒ අරාබි කලාපයේ තියෙන ගාසා තීරය, ඉරාකය, ඉරානය, ලිබියාව යහපාලනය ඇති කරපු හැටි නේද? ඔය යහපාලනය කියන නමින්ම තමයි ඉරාකේ ලිබියාවේ මේ තත්ත්වය ඇති කරේ. අද අවශ්‍යයි ඔවුන්ට ආසියානු කලාපෙත් ආසියා වසන්තයක්. අර ඇරබ් ස්ප්‍රින්ග් එක වගේ ඒෂියා ස්ප්‍රින්ග් එකක් හදන්න. ඒකට වෙන නමක් දායි, ලේබල් එකක් දායි. ඒෂියා සම කියයි දන්නෙත් නැහැ. වින්ටර් කියයි දන්නෙත් නැහැ. කොහොම හරි ඒක හදන්න පටන් ගන්න තැනක් ඕනේ. පටන් ගන්න සුදුසුම තැන තමයි මේ බෙදුම්වාදී කල්ලි ඉන්න තැන. ඉන්දියාව තමයි මේගොල්ලන්ගේ ඉලක්කය. ඉන්දියාව කියන්නේ ලෝකේ ජනගහණයෙන් 5 එකක් ඉන්න තැන. ඉන්දියාව ලෝකේ ප්‍රධාන ආර්ථිකයක්. මේ ප්‍රධාන ආර්ථිකය අල්ලගන්න ඕනේ බටහිර ධනවාදයට. ඒ වගේම බටහිර ආයුධ වෙලෙන්දන්ට මේක තෝතන්නක් කරගන්නට ඕනේ. මේ අර ස්ප්‍රින්ග් එක මේට ගේන්න ඕනේ. ඒ යුද්ධකාරී තත්ත්වය ආසියාවට ගේන්නට ඕනේ. මේ ආසියානු සාම කලාපයක් ගැන අපි කතා කරද්දී ආසියාව යුද කලාපයක් බවට පත් කිරීමේ අපේක්ෂාවක් තියෙනවා. ඒ නිසා ඒකට පාවිච්චි කරන්නේ අරාබිය පාවිච්චි කරේ මුස්ලිම් අන්තවාදී. ඔවුන් ඒ අල් කයිදා ISIS කල්ලි හැදුවා වගේ ඒ කල්ලි මෙහෙත් නිර්මාණය කරන්න අවශ්‍යයි. ඒකට අවශ්‍ය සියලු කටයුතු සාධුවන වෙලා තියෙනවා. මොකද රිෂාඩ් බදියුද්දීන් මහත්මයාගේ නායකත්වයෙන් මන්නාරමේ ඉඳලා පල්ලෙහාට කලාපයක් හැදලා තියෙනවා මුස්ලිම් කලාපයක්. අර පැත්තෙන් කල්මුණේ හදලා තියෙනවා තව කලාපයක්. ඊට පස්සේ මේ මැද්දේ උඩ යාපනයේ හරිය දැන් ඔන්න සම්බන්ධලා හදා ගන්නවා තමන්ගේ කලාපයක්. බය වෙන්න එපා. මේක වෙන්නේ නැහැ. හැබැයි මෛත්‍රීපාල මහත්මයාට ඡන්දෙ දුන්නොත් මේක වෙනවා. ඒ කලාපය හදාගත්තට පස්සේ යුදමය වාතාවරණයක් නිර්මාණය වෙනවා. ලංකාවේ කලබල ඇති වෙනවා. එතකොට ඉන්දියාව අරගෙන බලන්න මේ පැත්තෙන් පාකිස්තානය මුස්ලිම් අන්තවාදී ක්‍රියාත්මක කරනවා. මේ පැත්තෙන් බංග්ලාදේශ තාම නැහැ. නමුත් ක්‍රියාත්මක කරන හරිම පාසුයි. ඒ අනුව පැති තුනකින් මෙහෙන් පල්ලෙහායින් තල්ලු කරනවා. මේ පැත්තෙන් අරහෙන් තල්ලු කරනවා උඩින්. අපි පැත්තෙන් අනිත් පැත්තෙන් තල්ලු කරලා ඉන්දියාවත් ඊටාත්ම අස්ථාවර රාජ්‍යයක් බවට පත් කරනවා. එතකොට ඒ සඳහා උන් මුලින්ම පාවිච්චි කරන්නේ මුස්ලිම් අන්තවාදී. ඒ මුස්ලිම් අන්තවාදය පාවිච්චි කරන්න සදා සුදුසුම වාතාවරණයක් තමයි අනාගතේ නිර්මාණය වෙමින් පවතින්නේ. ඒ නිසා පැහැදිලිව දවස් 100ක් නෙමෙයි දවස් 50ක් යනකොට වෙනසක් සිදු වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වෙනස හොඳට නෙමෙයි වෙනස විනාශයටයි. හොඳයි. ඒ තමයි බොදුබල සේනා සංවිධානයේ විග්‍රහය, පැහැදිලි විග්‍රහය මේ පොදු අපේක්ෂකවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන්. ඒ වගේම මේ වන විට මතුවලා තිබෙනා වූ තත්ත්වය මේ රටේ ඉදිරි ප්‍රගමණයට විශේෂම ජාතික ආරක්ෂාවට
මොන වගේ තර්ජනයක් මොන වගේ පසුබෑමකට හේතු කාරණා වෙනවාද කියන කාරණාව තමයි අද දවසේදී බුදු බල සේන සංවිධානය බොහොම පැහැදිලිවම සඳහන් කර සිටියේ. අපි රටේ තීරණය පිළිබඳව සාකච්ඡා කර සිටින්නේ වඩා නිවැරදි සවිඥානාත්මක සබුද්ධිමත් තීරණයක් ජනතාව ලබා ගත යුතු නිසා ඒ සඳහා ජනතාව පෙළගස්සන්නට තමයි අපි උත්සාහ කරන්නේ මේ වැඩසටහන හරහා. මම බෙහෙන්ම ස්තුතිවන්ත වෙනවා බුදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරීතුමන් දිලන්ත විතානගේ මහත්මයාට අපිත් එක්ක සම්බන්ධ වුණාට අද දවසේදී බෙහෙම ස්තුතියි. අපි ලබන සතියේදී මෙවැනි වැඩසටහනක් සමගින් හමු වෙන බලාපොරොත්තු වෙන අද දවසට සමගන්නවා. ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට සුබ රාත්‍රියක්.